එක දෙනවා කියලා. හැබැයි මට පස්සේ හිතුණා ඒක නිකන් දෙපාරක් විතර සාකච්ඡා කරද්දී මේ නෑ මම හැම පන්තියකම කෝඩින් පේපර් එක මොනවා කරනවද සාකච්ඡා කරනවා කියලා. අපිට වෙලා තියෙනවනේ දැන් ලොකු අවුලක් නැහැනේ. ඒ හින්දා මේ පේපර් එක සාකච්ඡා කරලම ඊට පස්සේ context DFD diagram ටික පටන් ගමු. හරිද? මොකද මේක ඇතුලේ ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. දැන් මේ කෝඩින් පේපර් එක ළමයි බේස් වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? දැන් පේපර් ස්ට්‍රක්චර් එක ගැන චුට්ටක් තේරුම් ගන්න මම ඉස්සල්ලාම වාට ඒක කියලා ඉන්නම්. අපේ දැන් ප්‍රධාන පේපර්ස් වර්ග කීයක් යනවද? අද ඔන්න ඔයාලා ලියන්න ඕනේ තුන්වෙනි පේපර් එකේ MCQ එක හවස. අපේ පේපර්ස් ප්‍රධාන වශයෙන් කීයක්ද යන්නේ? 3යිනේ. ඒතර තුනේදී ඔය දැන් අලුතෙන් මේ ආපු එක්කෙනා තමයි අර බ්‍රේන් බූස්ට් එක වෙනුවට තමයි මම කෝඩින් පේපර් එක දෙන්නේ. බ්‍රේන් බූස්ට් එක අපි දැනට අයින් කරමු. අපිට දැන් ඒක වැඩක් නැහැ නේ ඇත්තටම. එතකොට කෝඩින් පේපර් එකයි වීක් පේපර් එකයි ඇවිල්ලා නිකන් සාමාන්‍ය පේපර්ස්. ඒ කියන්නේ මේවා බලලා ලකුණු දෙන එක අනිවාර්යය හරි. එහෙම ඒවා නෙමෙයි මේ පේපර්ස් දෙක ඔයා කොහොම හරි කරලා වඩා වැදගත් වෙන්නේ කොහොම හරි මේවට දාලා මොනව හදන එකද? මාකින් ටික හදාගන්න එක. හරිද? මේ දෙකේ මාකින් හදලා මේ දෙකේ අඩුපාඩු ටික හදාගද්දී ඔටෝමැටිකලි අනිවාර්යයෙන්ම ඔයාගේ ෆුල් පේපර්ස් වල ලකුණු මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. හරිද? ඒතර ෆුල් පේපර්ස් වල ලකුණු වැඩි කරගන්න භාවිත කරන මේ මෙතොලොජි දෙකක් තමයි කෝඩින් පේපර් එකයි මොකද්ද? වීක් පේපර් එකයි කියලා කියන්නේ. ඒතර ඔළුවේ තියාගන්න මේ දෙන්න හරියට කරලා ඒ කියන්නේ කෝඩින් පේපර් එක හරියට ලියලා වීක් පේපර් එකත් හරියට ලියලා ඒ වගේ මාකිනුත් ඔයාලා හදාගෙන මේකේ ලකුණු ගැන හිතන්න එපා. කෝඩින් පේපර්ස් වල කොහොමද ලකුණු දෙන්නේ නැහැ. වීක් පේපර්ස් වලත් මම ඉස්සරහට ලකුණු දෙන්නේ නැහැ වැඩක් නැහැනේ. හරිද? ඒක ලියන්න ඕනේ. ලියලා මාකින් එක හදන එක වැදගත්. මාකින් එක හදලා මෙන්න මේ දෙන්න පිළිවෙලට කරොත් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ෆුල් පේපර්ස් වල ලකුණු මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. දැන් ඔයාලා ගොඩාක් ළමයි ගොඩක් අය නෙමෙයි බහුතරයක් අය මේ MCQ වල එහෙම එක තැනක හිර වෙලා ඉන්නවනේ. ඒ කියන්නේ ලකුණු ප්‍රමාණය දැන් මට ඊයේත් ඔය ළමයෙක් මොකද මැසේජ් එක දාලා දෙන්නේ MCQ 39න් උඩ යන්නේ නැහැ. උපරිම ලෙවල් එක 39. ඒ වගේ ඉන්නවා ළමයි 35 සමහර ළමයි 25 සමහර උන් 30 සමහර උන් 12 සමහර උන් 5 එහෙම ඉන්නවා. නේ එතනින් උඩ යන්නේ නැති සීන් එකක් තියෙනවනේ. අන්නේ ලකුණු වැඩි නොවෙන්න එනතෙන් එතරේ ලකුණු ටික වැඩි කරගන්නවාට පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනා තමයි කෝඩින් පේපර්ස් සහ වීක් පේපර්ස්. හැබැයි මෙහෙම එකක් ඔළුවේ තියාගන්න කෝඩින් පේපර්ස් ටිකයි වීක් පේපර්ස් ටිකයි හරියට කරද්දී ෆුල් පේපර්ස් වල ලකුණු වැඩි නොවුනොත් එතන ලොකු අවුලක් තියෙනවද නැද්ද කියන්නකෝ. අවුලක් තියෙනවා. දැනට වාට ෆුල් පේපර්ස් වල ලකුණු අඩු වුණාට කමන්නේ. නමුත් මේ දෙක හරියට කරද්දී ක්‍රමානුකූලව ෆුල් පේපර් එකේ ලකුණු වැඩි වෙන්න ඕනේ. හැබැයි මේ දෙක හරියට කරද්දී ෆුල් පේපර් එකේ ලකුණු වැඩි නොවුනොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක චුට්ටක් ඔළුවේ තියාගන්න බලමු. දැන් වලට ෆුල් පේපර් දෙකේ දෙකේ දෙවෙනි පේපර් එක තාම නැහැනේ. ඒක ඒ ටික මේ තුනෙන් පිළිවෙලක් වෙන්න එපා. පළවෙනි එක කොබන දැන් කම්ප්ලීට් අය. පළවෙනි එක කම්ප්ලීට්. දෙවෙනි පේපර් එකේ MCQ එකත් කම්ප්ලීට් අය තොස්. අපි MCQ ටික ඔක්කොම සාකච්ඡා කරා. කොමන් මාකින් එක කම්ප්ලීට් අය. ඒවා දාලා තිබ්බේ නැද්ද? හරි. මම ඒ ටිකත් අද හදලා දෙන්නම්කෝ. හරිද? රයිට්. ඒතර දැන් අපි මේ ඒතර ඔයාලට වීක් මේ ෆුල් පේපර්ස් ගත්තාම සාකච්ඡා කරන්න තියෙන්නේ ෆුල් පේපර්ස් වල දෙවෙනි පේපර් එකේ දෙවෙනි පේපර් එක. මම මේ සතියේ ලියන්නේ තුන්වෙනි පේපර් එකේ මොකද්ද? තුන්වෙනි පේපර් එකේ පළවෙනි MCQ එක. ඒතර අද ලියන පේපර් එක අපි ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මොනවා කරනවද? සාකච්ඡා කරනවා. ඒතර මේ වෙද්දී ඔයාලට ඊළඟ සඳුදා වෙද්දී ඒකේ ලකුණු ටික දෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. MCQ එක හරි දීලා කරනවා. එහෙම තමයි යන්නේ පේපර් එක. ඒතර ඒක පිළිවෙලට යනවනේ. වීක් පේපර්ස් වල ඔයාලට අද 10 ලකුණු දෙන්න ඇති. දුන්නද? HTML එකේ ලකුණු ලොකුවට කන්සිඩර් කරන්නේ. වීක් පේපර් එක සාකච්ඡා කරන්න මම සඳුදා හවස වගේ දා ගන්නවා. ඒතර සඳුදා හවස වගේ දාගෙන මම වීක් සඳුදා හෝ බදාදා හවස සඳුදා හවස එහෙම නැත්නම් බදාදා හවස දාලා ඒ වගේ රෙකෝඩින් දෙනවනේ. සාකච්ඡා කරගෙන යනවා. හරිද? කෝඩින් පේපර් එකේ මෙතනින් ඉස්සරහට අපි සාමාන්‍යයෙන් කෝඩින් පේපර්ස් 20ක් විතර ලියන්න බලාගෙන මෙතනින් ඉස්සරහට අපි උදේ සාකච්ඡා කරමු. මොකද මේකේ ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ හින්දා. හරිද? රයිට්. අපි මේකේ මාකින් එක හදමුකෝ. මාකින් එක නවල හරි වැරදි දාගන්න. එතරම් හදාගෙන යන්න. දැන් ලියපෙකනේ තියෙන්නේ. බලන්න කෝඩින් පේපර් 1 එකේ පළවෙනි ප්‍රශ්නේ වාට දීලා තියෙනවා HTML කෝඩ් එකක්. හරිද? HTML කෝඩ් එකක්. ඊට පස්සේ ඒකේ අවුට්පුට් එකනේ අහන්නේ. ළමයි ඔය doc type HTML කියන්නේ මොකද්ද? මොකක්ද ඒකේ අදහස?
doc type html මොකද ඒකේ අදහස doc type html කියන්නේ අයියේ html එක උඩින්ම doc type කියලා දාන්නේ මම ID එකක් ගන්න අහන්නේ ඇයි එහෙම දාන්නේ මොකද ඕකේ තව දානවා වෙලාවකට UTF 8 UTF 32 වගේ දේවලුත් දානවා මොකද ඒක ID එක ඒ මේ doc type කියන එක දාන එකෙන් අදහස් වෙන්නේ ළමයි HTML version එක. හරිද? අපි වර්තමානයේ පාවිච්චි කරන HTML version කීයද? 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 5 පාවිච්චි කරන්නේ. HTML version 5ට අදාළ HTML document එකක් කියලා ඉදිරිපත් කරන්න තමයි මොකක් පාවිච්චි කරන්නේද? doc type කියන එක නා පාවිච්චි කරන්නේ. ඒතර ඒක ලොකුවට ඔගේ මේ නෝට් එකකුත් තියෙනවා මම ඒක PHP වල අවසාන ටියුට් එකේ දාලා තියෙනවා දෙන්නම් මේ ඒකේ ලොකු දෙයක් නැහැ නමුත් ඔය doc type කියන එක ඔළුවේ තියාගන්න නිකන් උතන නම් ඊතලයක් දාලා ලියාගන්න HTML version 5 ට අදාළ ડોකියුමන්ට් එකක් කියන තමයි ඔය අර මේව ලකුණක් දාලා ඉවර වෙලා doc type කියලා දාන්න HTML එක දාන්න doc type කියන එක අනිවාර්යෙන් ලියන්න ඕනේ මොකෙන්ද capital ඈ ඒක සාමාන්‍යයෙන් ලියන්නේ capital සාමාන්‍යයෙන් HTML case sensitive language එකක්ද හවුද HTML case sensitive ද නෑනේ නම doc type කියන එක අපි ලියන්නේ මොකෙන්ද capital වලින් ඒක නිකන් රීතියක් විදියට හදාගෙන තියෙන එක හරි right ළමයි ඕකේ head එක ඇතුලේ title එකක් තියෙනව නේද title එක කොහොමද අපි ලියන්නේ head එක ඇතුලේ තියෙන title එක කොහොමද ලියන්නේ කොහෙද ඒක එන්නේ head එක ඇතුලේ ලියනේවා අපි දන්නවා මොනවා වෙන්නේ නැද්ද? පරිශීලකයට දර්ශනය වෙන්නේ නැහැ. ඒතකොට ඒවා අපි අනිවාර්යෙන් අවුට්පුට් එකේ ලියන්න ඕනේ. අනිවාර්යෙන් නෙමෙයි අවුට්පුට් එකේ ලියන්න ඕනේ නැහැ. ඇත්තටම ඔය හෙඩ් එකේ ඔය ටයිටල් එකේ දාන එක කොහෙද එන්නේ? කොහෙද එන්නේ? ඒක වෙබ් බ්‍රවුසරේ උඩ ටැබ් එකේ එන්නේ. වෙබ් බ්‍රවුසරේ උඩම ටැබ් එකේ නිකන් මාතෘකාවක් දෙනවා නම් වෙබ් සයිට් එකට අදාළ මාතෘකාවක් දෙනවා නම් ඔයාලට මොකක් දාන්න පුළුවන්ද? ටයිටල් එකක් දාන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ බොඩි එක පටන් ගන්නවා අපිට බොඩි එකේ තියෙන ටිකනේ වැදගත් වෙන්නේ. ඒකේ H2 එකක්. මට දැන් මේක දැන් සමහර අය col span row span හොඳටම දන්නවද නැද්ද? දන්නවා. හරිද? හැබැයි කෝඩ් එකක් දුන්නාම ඒකට දාලා මොකක් අඳින්න බැයිද? අවුට්පුට් එක අඳින්න බෑ. එහෙම හිර වෙන තැන නැද්ද? මේක අඳින්න දුන්නා තේරෙනවද? සමහර අය අඳිනවා අඳින්නේ හැබැයි 10 පාරක් විතර මකමක. ඒතොර අනිත් පැත්තේ යන්න ඕන වෙලාව ගිහින් ඉවරද නැද්ද? වෙලාව ගිහින් ඉවරයි. හින්දා මේ වැඩේ කරන්න එපා. හරිද? අනිත් එක දැන් අපි මේ බලමු දැන් අද එහෙම ෆුල් පේපර් එක ලියද්දි ඔයාලා ගාව වොච් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ටයිම් එකම මොනවා කරන්නද? මාක් කරගන්න. හරිද? ඔයා ස්වාධීනව හදා ගන්න ඕන එකක් ඔයාගේ ටයිම් එක. අර සමහර ළමයි ඉන්නවා පේපර් එකේ ප්‍රශ්න දෙවෙනි පේපර් එක ලියද්දි ප්‍රශ්න 4යිනේ දෙවෙනි පේපර් එකේ කරන්න ඕනේ B කොටසේ. සමහර වෙලාවෙ ප්‍රශ්න කීයක් කරනවද? 5ක් කරනවා. කවමදාවත් මොනා කරන්න එපාද? එහෙම කරන්න එපා. එහෙම කරා කියලා එකේ කිසිම වාසියක් තියනවද? එහෙම නැහැ. පේපර් එක බලාගෙන දැන් පේපර් එක බලන්න ගද්දි ගුරුවරයෙක් වල නිකන් ප්‍රායෝගිකව හිතන්නකෝ. මම දැන් ඔයාගේ පේපර් එක බලනවා කියන්නකෝ. මට ඕනේ පේපර් එක කොහොම බලන්නද? ඉක්මනට බලලා ඉවර කරන්න. හරියට බලනවා නමුත් ඉක්මනට බලන්න ඕනේ. හරිද? එක පේපර් එකක් නෙවෙයිනේ බලන්නේ. මම පේපර් ගාණක් දවසක බලන්න ඕනනේ. දැන් ඕනෙම බලන ගුරුවරයෙක්. ඒතර මොනවද කරන්නේ? මම පේපර්ස් බලන්නේ නැහැ. නමුත් කොහොමද කරන්නේ? ගුරු මොකද්ද? ඕන එකකින් අහන්නකො පේපර්ස් බලන්න ගන්නවා. මෙහෙම පේපර් එක පෙරලලා මුලින් ඉඳන් අකට බලලාද පටන් ගන්නෙ? නෑ. පළවෙනි ප්‍රශ්නට අදාළව හරි දාගෙන යනවා. දෙවෙනි ප්‍රශ්නට අදාළව හරි දානවා. තුනට අදාළව හරි දානවා. හතරට අදාළව දානවා. බලද්දි තමයි පහ දකින්නේ. ඒක මොනවා කරනවද? කපලා දානවා. එහෙම නැත්නම් පහත් බලලා ඉවර වෙලා වැඩිම ලකුණු තියෙන කෝකද කියලා බලලා ඒ ටික එකතු කරන්නේ එහෙම කරන්නේ නෑ. හරිද? ඒ කියන්නේ එහෙම කරන්නේ නෑ. හරිද? එහෙම වුණොත් එහෙම ඊට පස්සේ කියනවනේ මේ මොකද්ද? ඔක්කොම ප්‍රශ්න ලියන්න කියලා. ඒතර වැඩිම ලකුණු තියෙන ටික බලලා අපි ලකුණු දෙන්නම් කියනවනේ එහෙනම්. එහෙනම් එහෙම දෙයක් නෑ. එතකොට ප්‍රශ්න 4ක් ලියන්න තියෙන තැනකට ප්‍රශ්න 5ක් ලියන්න හදන්න එපා කොයිම වෙලාවකවත්. ඒ වෙලාවත් පාවිච්චි කරලා ලියන ප්‍රශ්නෙට තව ලකුණු 2 3ක් හරි මොනා කරන්න බලන්නද? වැඩි කරගන්න පුළුවන් විදිහට ප්‍රශ්න ලියන්න බලන්න. අන්න ඒවට ටයිම් මැනේජ්මන්ට් පොඩක් හදා ගන්න ඕනේ අපි ඒවා හිමීට කතා කරමු. හරිද? H2 එක අපිට ප්‍රමාණයක් ඉතින් හරියටම දක්වන්න බෑ. එහෙනම් මම නිකන් සාමාන්‍ය ලොකුවට ලියන්නම් heading 2 එකක්නේ. ඒතර මම ඒකේ දාන්නම් student marks table කියලා. මම මේක හිතන විදිය බලන්න. student marks table. හරිද? ඊට පස්සේ ඒකේ table border එකේ 1 කියලා දාලා තියෙනවා. ළමයි table border එකක් දුන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ?
ටේබල් බෝඩර් එකක් දුන්නේ නැහැ කියන්නකෝ. නිකම්ම ටැග් එකේ දානවා මොකක් කියලාද? ටේබල් කියලා විතරක්. ටේබල් කියලා විතරක් දාලා ටේබල් බෝඩර් එකක් දුන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? කියන්නකෝ. මොකද්ද වෙන්නේ? ඉරි එන්නේ නැහැ. ටේබල් බෝඩර් එකක් දුන්නේ නැත්තම් ඉරි එනවද කියන්නකෝ? ඉරි එන්නේ නැහැ. අනිත් එක තමයි ටේබල් බෝඩර් එකක් දුන්නාම අපි PHP වලදීත් බලමු ටේබල් බෝඩර් එකක් දුන්නාම ඒක එන්නේ තනි ලයින් එකකට නෙමෙයි. ලයින් කීයකටද? බෝඩරේ හැදෙන්නේ ඉරි දෙකකින්. ඒකට CSS වලින් වෙනම කොලැප්ස් කියලා එකක් තියෙනවා. කොලැප්ස් වලින් මොනවා කරන්න ඕනද යාව? තනි ලයින් එකකට හදන්න ඕනේ. ඒ ටික ඔක්කොම අපි එක ටියුට් එකකට දාලා තියෙනවා PHP ටියුට් එකේ. අන්තිම තව අපිට එක ටියුට් එකක් තියෙනවා කියපම. ඒකේ ඔක්කොම ටික පිළිවෙලට දාලා දෙනවා චූටි කාරණා ටික. නිකන් ඕනනම් ඔතන ඊතලයක් දාලා ලියා ගන්න ටේබල් බෝඩර් එකක් ලබා නොදුන්නහොත් වගුවේහි ඉරි දර්ශනීය නොවේ. වගුවේහි ඉරි දර්ශනීය නොවේ. ටේබල් බෝඩර් එකක් ලබා නොදුන්නහොත් වගුවේහි ඉරි දර්ශනීය නොවේ. කිසිම ඉරක් දර්ශනය වෙන්නේ නැහැ. මෙන්න මුං ඇඳලා තියෙන එක හරි කොහෙන්ද අපි පෙන්නන? ඔක වැරදි එතකොට. මම කියන්නේ ඔක වැරදි නෑ. පේපර් එකට දෙන්න. මල්ලි මේක zoom කරලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. මෙන්න මේ වගු වෙන්නේ මෙන්න මෙහෙම ඩබල් ඉරිවලි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ටේබල් එකකට බෝඩර් එකක් දුන්නොත් ඒක හැදෙන්න ඕනේ ඉරි කීයකින්ද? දෙකකින්. ඒක මම පෙන්වන්න දැන් මෙතනදී ඔයාලට ඒක ඕනේ නෑ. ඔක බලන්න. හැබැයි මෙන්න මෙහෙම අඳින්න මේක තනි ඉරක් වෙන්නේ CSS වලින් පොඩි වැඩක් කරපුවා. ඒක මම තාම කියලා දුන්නේ නැති හින්දා ඒක තමයි ලොකුවට මේවා කරන්නේ නැත්තේ. ලොකුවට හිතන්න ඕනේ නැත්තේ. හැබැයි අර මේ ටේබල් එක මෙහෙම ලයින් එකක් නෙමෙයි එන්නේ. හැම වෙලාවෙම ලයින් එක යටින් තව ලයින් එකක් එනවා. මෙන්න මෙහෙම. ඩබල් ලයින් එකක් තමයි එන්නේ. ඒක නිකන් දැනට චුට්ටක් ඔළුවේ තියාගන්න. ඕනේ. හරි. අපි ප්‍රධාන දේවල් ටික බලමුකෝ. දැනට අපි එහෙම එකක් හිතන්නේ නැතුව නිකන් සාමාන්‍ය විදිහට වගුව අඳිමුකෝ. හරි. right. ඒතර ඔළුවේ තියන ටේබල් බෝඩර් එකක් දුන්නේ නැත්නම් එහෙම හරි බෝඩර් එකක් දුන්නේ නැත්නම් එහෙම මුකුත් ලයින් දර්ශනය වෙන්නේ නැහැ. දැන් ඔයා ඉස්සල්ලාම ළමයි මේ වගේ කෝඩ් එකක් ගත්තාම හරිද? ඔයා ඉස්සල්ලාම හිතන්න ඕනේ මේකේ තීරු කීයක් තියෙනවද කියලා. බලන්න තීරු කීයක් තියෙනවද? TR 1යි තව TR එකක් තියෙනවා TR 1. ඒතර 1යි 2යි 3යි තීරු කීයද තියෙන්නේ? 4යි 5ක් තියෙනවා. තීරු 5ක් තියෙනව නේද? හරිද? උඩම TR එක 1යි 2යි 3යි 4යි කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා තීරු ටික මාක් කරගන්න. තීරු 5යිනේ මොකද? TR එකෙන් බොහොම ලේසියෙන් තීරු ටික හොයාගන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. ඉස්සෙල්ලාම තීරු ටික මාක් කරන්න. හරිද? මං කියනවා 1යි 2යි 3යි හරි 4යි ඔයාලට පුළුවන් එක කෙලින් ගන්න. 5යි කියලා කියනවා මම තීරු ටික ගත්තා. දිගටම අදින්න එපා මාක් කරගන්න. හරිද? කාලය අඩුවෙන් මේක හිතන විදිය පොඩක් පුරුදු වෙන්න. ඊට පස්සේ මම පළවෙනි TR එකට යනවා. මම දන්නේ නැහැ කොලම්ස් කීයක්ද තියෙන්නේ කියලා. මම පළවෙනි TR එකට යනවා. හරිද? ඒකේ තියෙනවා පළවෙනි එක TH එක රෝ ස්පෑන් වෙලා දෙකක්. නියමයිනේ. රෝ ස්පෑන් වෙනවා කියන්නේ මොකද්ද? තීරු දෙකක් මොනවා වෙනවද? ඒකාබද්ධ වෙනවා. එහෙනම් පළවෙනි එකම මෙන්න මේ තීරු දෙක මේක නැති කරගන්න එපා. මෙන්න මේ තීරු දෙක ඒකාබද්ධ වෙන්න ඕනේ. රෝ ස්පෑන් වෙන්න ඕනේ දෙකක්. 1යි 2යි. එයාගේ එන්න ඕනේ මොකද්ද? ස්ටුඩන්ට් නේම් කියලා. එහෙනම් මම ඒ දෙන්න මැදින් ලියනවා ස්ටුඩන්ට් නේම් කියලා. ස්ටුඩන්ට් නේම්. ඒක නම් පළවෙනි TH එක. පළවෙනි TH එක. මම මේ හරියෙන් ගන්නවා. පළවෙනි TH එක. ඊට පස්සේ දෙවෙනි TH එක මොනවා වෙලා ඉන්නවද? කොල් ස්පෑන් වෙලා ඉන්නවා තුනක්. කොල් ස්පෑන් කියන්නේ ශේෂ්ත්‍ර තුනක් ඒකාබද්ධ වෙලා ඉන්නවා. හරස් අතර 3 දෙනෙක්. එහෙනම් මම ඒවා මාක් කරනවා. ඒතර මම කියනවා මෙහෙම එකක්. හරිද? ඔන්න දැන් මෙයා මෙහෙම අරගෙන මෙතනින් මෙයා ඉවර වෙනවා නම් තව එක්කෙනෙක් මෙහෙම ගන්නම් 1යි 2යි 3යි. ඔන්න ඒ 3 දෙනා මොනවා වෙනවද? කොල් ස්පෑන් වෙනවා. හරිද? හැබැයි යාළුවා මොනවා වෙන්නේ නැද්ද? රෝ ස්පෑන් වෙන්නේ නැහැ. මොකද රෝ ස්පෑන් වෙන්නේ පළවෙනි TH එක විතරයි. දෙවෙනි TH එක කොල් ස්පෑන් විතරයි. එහෙනම් එයාලා මෙන්න මෙහෙම එනවා.
හරිද? මෙන්න මෙහෙම එන්න ඕනේ. නමුත් මේ තුන් දෙනා කම්බයින් වෙලා ඉන්නේ. හරි. ඔන්න ඔහම තමයි දැන් වගුව තියෙන්නේ. කොහොමද මේක මෙහෙම හදාගත්තයි? ආයල. ඊට පස්සේ කොල් ස්පෑන් එකේ තියෙනවා මොකද්ද? පොදුවේ තියෙන එකක්. මොකද්ද? මාක්ස් කියලා. මේවා හදද්දී අනිවාර්යයෙන්ම හදන්න ඕනේ පෑනෙන්ද පැන්සලෙන්ද? පැන්සලෙන් හදන්න. ඒතරවල හදිසියෙ මොනා කරන්න පුළුවන්ද? මකන්න පුළුවන්. පෑනෙන් හඳින්න යන්න එපා. මොකද කොහොමත් එක්සෑම් එකේදී මොනා කරන්න බැයිද? ටිපෙක්ස් කරන්න බෑනේ. විභාගෙට ටිපෙක්ස් කරන්න බෑ දන්නව නේද? පේපර් එක රිජෙක්ට් කරනවා ඈ. يعني ලකුණු දෙන්නේ නැහැ. හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් සැලකිය යුතු ළමයි ප්‍රමාණයකගේ ලකුණු වෙන්නේ නැහැ. එන්නේ නැති වෙන්නේ බලපන් එක හේතුව තමයි පේපර් වල ටිපෙක්ස් කරලා තිබ්බොත්, රතු පාට පෑන පාවිච්චි කරලා තිබ්බොත්. අන්න ඒ වගේ හේතුම අනික විභාග දෙපාර්තමේන්තුවල ඒ කියන්නේ බලන එකාට සැක හිතුනොත් ඒ ලකුණු දෙන්නෙත් නැහැ. නිකන් වෙන කවුරු හරි මැදින් එඩිට් කරලා වගේ එකක් නිකන් පේපර් එක අරගෙන ඒ වගේ වට ලකුණු දෙන්නෙත් නැහැ. හරිද? ඒ හින්දා මේ අර ඒව පොඩ්ඩක් දැනගෙන ඉන්න. රයිට්. ඊට පස්සේ කොල් ස්පෑන් කරා මාක් එක. දැන් ඊළඟ TR එකට යද්දී ඔයා ඔළුවේ තියාගන්න මෙන්න මේ තීරුව ගැන තමයි අපි කතා කරන්නේ. හැබැයි ඒ තීරුවේ පළවෙනි එක්කෙනා උඩදියම අපි පාවිච්චි කරාද නැද්ද? පාවිච්චි කරා. ඊට පස්සේ යනවා එයාගේ ඊළඟ TH එකට. මොකක්ද තියෙන්නේ? ඉංග්ලිෂ් කියලා තියෙනවා. ඊළඟ TH එක sorry ICT කියලා තියෙනවා. ඊළඟ TH එක කියන්නේ මෙයාම අපි පාවිච්චි කරානේ කලින්ම. එතකොට ඊළඟ TH එක කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙතන තියෙනවා මොකද්ද? ICT කියලා. මෙහෙම බෙදෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ TH එක මොකද්ද? ඉංග්ලිෂ්. ඒවා මාතෘකා හරිනම් ඈ. ඉංග්ලිෂ් මෙහෙම එනවා. ඊට පස්සේ නම් මොකද්ද? maths. right. ඔන්න එතකොට ඊළඟ TR එකත් හරි. දැන් ඔයාලට මේ ටික ඕනනම් අයින් කරලා දාන්න පුළුවන්. හරි ඔන්න දැන් තීරු කීයක් ඉවරද? දෙකක් ඉවරයි. කොහොමද මේක හරිය? හරිද? ඊට පස්සේ ඒකේ TD එකේ එනවා කමල්. පළවෙනි TD එක කමල් කියන්නේ මෙන්න මෙතන. ඒතකොට දෙවෙනි රෝ එකේ මෙතෙන්ට එනවා කමල්. ඊට පස්සේ TD එකේ එනවා 85යි. ඊට පස්සේ TD එකේ එනවා 78යි. ඊට පස්සේ TD එකේ එනවා 90යි. මේවා පුළුවන් කරගන්න ඉතින් ලොකු දෙයක් නැහැ. ඒ වගේ කොල් ස්පෑන් රෝ ස්පෑන් මුකුත් නැහැ. නිකම්ම ඔහම තියෙනවා. හරිද? ඔන්න ඔහම එනවා. ඊළඟට TD එකක් එනවා කවුද? නිමල්. නිමල් කීයද? 75යි 82යි සහ කීයද? 88යි. හරි. මේක හරිනම් TH ටික ටිකක් බෝල්ඩ් විදිහට ලියන්න ඕනේ. හරි TD. අවසාන TR එක කොල් ස්පෑන් වෙනවා තුනක්. තුනක් කොල් ස්පෑන් කියන්නේ මෙයා 1යි 2යි 3යි. හරි. මේ තුන් දෙනාම ඒකාබද්ධ වෙනවා. කොල් ස්පෑන් වෙනවා තුනක්. ඒකේ තියෙනවා total student කියලා. total student. හරිද? ඒකේ තියෙනවා ඊළඟ TD එකේ කීයද? 2යි කියලා. ඔච්චරයිනේ. ඊට පස්සේ ඉතින් අර TH ටික මෙන්න මේ ඉරි ටික මාක් කරලා මේ ටික පොඩ්ඩක් බෝල්ඩ් කරලා දාන්න. හරිද? නැත්තම් මේ සාමාන්‍ය එකයි මේකයි හොයාගන්න බෑනේ. මේක ළමයි මෙහෙමයි හරිද? ඔයාට මෙහෙම වගුවක් දුන්නාම මේක ලියන එක ලොකු අමාරුවක් නෑ. හැබැයි කෝඩ් එක දුන්නාම සමහර අයට මොනවා කරන්න බැයිද? වගුව හිතන්න අමාරුයි. ඒක එකක්ද දෙකක්ද කියන්නකො. ඒක දෙකක්. මෙහෙම එකක් දුන්නාම මේක බලන් ලියන්න පුළුවන් නේ. සමහර උන්ට බැරි වෙති. බහුතරයකට පුළුවන් නේ. හැබැයි කෝඩ් එකක් දුන්නාම මේ වගේ එකක් හදාගද්දි චුට්ටක් හිතන්න ඕනේ. කොහොමද මේක හරියේ? ඊට පස්සේ ඔගේ දෙවෙනි එක දීලා තියෙනවා මේක හදා ගන්න කඩුපාඩුවක් තියෙන ඉන්නවනම් මේක ඩබල් ලයින් ගහපුවයි හොඳයි මම දැනට ඩබල් ලයින් කතාව නොකිය ඉන්නම් PHP වල අවසාන ටියුට් එක අර ඒකේ දාලා තියෙන ටික කරනවා හරි HTML ටික හරියට කරගෙන ඉන්න ඕනේ මේවා තේරෙන්න පේපර් ඩිස්කෂන් එකක් නේ හරි මට හිතෙනවා ගොඩක් දුරට මේ පාර ටේබල් එකේ කෝඩ් එකක් වගේ ලියන්න ඉඩ තියෙනවා චුට්ටක් ඒක බලන්න
කොහොමද මේක කම්ප්ලීට්ලි හරියද සර්? කම්ප්ලීට්ලි හරියයි. දැන් ඔයාලා දස්සයිනේ. හරි. අද මරු ටිකක් තියෙන අද ඒ ටික ඉවර කරගම. ලේසි ටිකක් තියෙන. අද වැඩ ටික හරියට කරගත්තොත් ලකුණු කොහොමත් 5ක් විතර අනිවාර්යෙන් එනවා. නෑ මං කියන්නේ අඩුම 5ක් විතර එනවා. ඇයි ඉතින් දැන් එන්නේ නෑනේ DFD context. ඉස්සර DFD context එකම පුළුවන් කියන්නේ gediya piti ලකුණු 15ක් තියෙන. දැන් නෑනේ. දැන් එන්නේ. දැන් යාර ඉස්සර ලකුණු ප්‍රමාණය ගන්න එන ගේමක් දෙන්න ඕන. හරි. මං ඔයාලට අද කොළ ගේන්න කිව්වද? මේ context DFD යන්නේ. මම ටියුට් එකෙන් ඉඩ තිබ්බ වෙනට අවුලන්නේ. හරි. ඔගේ දෙවෙනි එක විදියට දීලා තියෙන්නේ 2024 ප්‍රශ්නේ. 2024 A level ප්‍රශ්නේ අපි මේ අර HTML ටියුට් එකේ අවසානයේ ෆෝම් එකක් හැදුවේ. HTML ෆෝම් ටියුට් එකේ අවසානයේ ඒ 2025 ප්‍රශ්න. ඒතර පාස් පේපර්ස් ටිකම තමයි යන්නේ. මේක ලීසි මේක විතරක් නෙමෙයි මේක පල්ලෙහෙන් තව ආව මොකද්ද? PHP එකකුත්. තාම වලට මම PHP එක දාලා නැහැ. PHP කියන්නේ නිකන් අපි ඉගෙන ගත්තේ ඒවා නෙමෙයි කනෙක්ෂන් එක ක්‍රියේට් කරනවා වගේ එකක්. ඒක උතන දාලා නැහැ. හරි. අපි මේක හදමුකෝ. මොකද්ද කියන්නේ? මේකේ මාර දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් මාත් එක්ක නෝට් එක හදාගෙන යමු ඈ. කොලයක් ගන්න ඊට පස්සේ ඒකේ නෝට් එක හදමු මම හදන එක. මේ ඊට පස්සේ අපි මෙතෙන් ඇටච් කරගමු මෙතන ලියන්න ඉඩ මදි වෙයි. ඊට පස්සේ මෙතෙන් ඇටච් කරගමු නිකන් කොලයක් අරගෙන ලියා ගන්නකො කෝඩින් පේපර් 1 ප්‍රශ්න අංක 2 කියලා වගේ. මේකේ තියෙනවා ටිකක් ලියන්න. හරි. රයිට්. මොකද්ද කියන්නේ? පරිශීලකයෙකුට ඔහු ඇය ලද යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ගැන පැමිණිල්ලක් කිරීමට භාවිත කළ හැකි පෝරමයක් රූපය 1.1 දැක්වේ. එම පෝරමය සෑදීමට භාවිත කළ HTML ප්‍රභවයේ හිස්තැන් 7ක්ද සමගින් රූපය 1.2 ඇත. රූපය 1.2 කේතය සම්පූර්ණ කිරීමට එහි ඇති හිස්තැන් පුරවන්නලු වා 7ම හරියට පිරෙවොත් ලකුණු කීයක් හම්බෙනවද? 4ක් හම්බෙනවා. හරි. ඉස්සෙල්ලාම අංක දා ගන්නකො ළමයි හිස්තැන් වලට 1 2 3 4 5 6 7 කියලා මම දාන්නම් පිළිවෙලට. ලකුණු 4ක් ගන්න තමයි මේ කරන්නේ. පළවෙනි එක. හරි. 1 ඔයාලට දෙනවා මෙන්න මෙහෙම කෝඩ් එකක් නේද? මොකද්ද? form මම කම්ප්ලීට් කෝඩ් එක ලියන්නම්. method ළමයි මෙතෙන් එන්න පුළුවන් method දෙක මොකද්ද? එකක් මොකද්ද? මෙතන දීලා තියෙන නම මොකද්ද? post. තව එකක් එන්න පුළුවන් මොකද්ද? get එක. හරිද? method එක post. අපි සාමාන්‍ය method එකට කලින් දැම්මේ මොකද්ද? action එක. ඒව මාරුණාට කම ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නෑ. හරිද? සාමාන්‍යයෙන් form method එක post මෙතෙන් දෙනවා මොකද්ද? action එක. මෙයා action එක දීලා තියෙනවා මේක මේ ටැක්ටික ලේසි. අර දෙවෙනි කොටසේ අහන තීරි ටික තමයි චුට්ටක් අමාරු. dot slash කියලා දාලා මොකද්ද? action page php කියලා. action page.php. ඒකේ ලොකු දෙයක් නැහැ. ඒතර ඒකේ එන්න ඕනේ මොකද්ද? action කියලා. action. හරි. දෙවෙනි එක ළමයි කැන්ඩි මාතලේ නුවරඑළිය කියලා තියෙන්නේ. ඒක මොන ලිස්ට් එකක්ද? drop down list එකක් නේද? එහෙනම් එතෙන් එන්න ඕනේ මොකද්ද? ඔයාට මෙහෙම දාලා තියෙනවා. drop down list එක පටන් ගන්න කාගෙන්ද? select කියන එකෙන්. ඒක input type එකක් නෙමෙයිනේ. මෙන්න මේක චුට්ටක් බලන්නකො මේ name එක දීලා තියෙනවා කවුද? district කියලා. තව යහපැත්තේ ID එකක් දීලා තියෙනවා මොකද්ද? district කියලා. මම ඔයාලට මෙතනින් පොඩි දේවල් දෙකක් කියනවා. එකක් තමයි නමයි එකම එක HTML එලිමන්ට් එකක name එකයි ID එකයි සමාන වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එකම නම තියෙන HTML එලිමන්ට් ගොඩක් තියෙන්න පුළුවන්ද බැයිද? එකම නම තියෙන HTML එලිමන්ට් ගොඩක් තියෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද?
පුළුවන්නේ. ඇයි ඒ රේඩියෝ බටන් වල එහෙම නෙවෙයිද තිබ්බේ? අය මොනවද තිබ්බේ? චෙක් බොක්ස් වල රේඩියෝ බටන් එකයි චෙක් බොක්ස් එකේ දෙකේම එකම නම නේද තිබ්බේ? එක ගෲප් එක කට්ටියගේ. ඒතර එහෙම තියෙන්න පුළුවන්. එකම ID එක තියෙන එලිමන්ට් ගොඩක් තියෙන්න පුළුවන්ද? බෑ. එකම ID එක තියෙනේවා තියෙන්න බෑ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එකම ක්ලාස් එක තියෙනේවා තියෙන්න පුළුවන්. එකම ක්ලාස් එක තියෙනවා තියෙන්න පුළුවන්. ID එක නම් එක්කෙනෙකුට තියෙන්න ඕන කීයද? එකයි. නම් එකම නම ගොඩක් අයට තියෙන්න පුළුවන්. ක්ලාස් එකක් ගත්තත් එකම ක්ලාස් එක ගොඩක් අයට තියෙන්න පුළුවන්. ඒක ඔළුවේ තියාගන්න. ඒ වගේම එකම සංරචකයක name එකයි ID එකයි මොනවා වෙන්න පුළුවන්ද? සමාන වෙන්න පුළුවන්. ඔයාලට පේනවද ප්‍රශ්න අහන view එක එහා පැත්තේ theory අහලා තියෙනව නේද? ඔන්න ඔය theory වලට ඔය වගේ ඒවා අහන්න පුළුවන්. එන්න චුට්ටක් ඒක ඔළුවේ තියාගෙන ඉන්න. හරි. right. ඒක දෙකේ කතාව. ඒතොර ඉතින් තුන වාට තේරෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තුන මොකක්ද ඉවර වෙන්න ඕනේ. පටන් ගන්න එක්කෙනා ඉවර වෙන්න ඕනේ කවුද? select කියන එක්කෙනා ඉවර වෙන්න ඕනේ. ඒතොර ඒක ඉවර කරන්නේ /select කියලා. ඒවට පුළුවන් නම් හොඳයි ඈ. හරිද? ඊළඟ එක්කෙනා බලන්නකෝ. input type එක මේ ඔය ගොඩක් අය මයින් ඇහුවා නේද? ෆෝම් එකක් හදද්දී මේ වගේ ඉගෙන ගන්න. ෆෝම් එකක් හදද්දී ලේබල් එකක් දාන එක අනිවාර්යයිද කියලා. අර නිකම්ම ලේබල් කියලා දාන්න නැතුව නිකම්ම ලිව්වත් එනවද නැද්ද? එනවනේ. හැබැයි බලන්න මේ ගණන් හැම එකකම අනිවාර්යෙන් මොකක්ද දානවද? ලේබල් එකක් දානවා. ලේබල් තියෙන්නෙම input types වලට අදාළව මොනවද දාන්නද? ලේබල් එක දාන්නම තමයි කියන අගයන් දාන්නම තමයි. එහෙනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ලේබල් මොනවා කරන්න ඕනද ෆෝම් එකක් ආවොත් දාන්නම ඕනේ. සාමාන්‍යයෙන් අපි ලේබල් එකක් අසයින් කරන්නේ මම මේ අය මතක් කිරීමක් කරන්නේ. සාමාන්‍යයෙන් අපි ලේබල් එකක් අසයින් කරන්නේ මේ එලිමන්ට් එකේ මොකකටද? නමට. ලේබල් 4 කියලා දාන්නේ මොකද්ද? name එකනේ. ඒක වෙනස් වෙනවා කාගේද? චෙක් බොක්ස් වලයි රේඩියෝ බටන් වලයි. චෙක් බොක්ස් වලයි රේඩියෝ බටන් වලයි අපි ලේබල් එකක් අසයින් කරන්නේ කාටද? මොකටද? value එකට. මතකනේ කතාව. right. එතකොට මේකේ label 4 C type කියලා දාලා නිකම්ම දාලා තියෙනවා. ඊට පස්සේ වල පේනවාද ඒකේ අපිට තියෙන්නේ මොකක්ද? මොන බටන් එකක්ද? රේඩියෝ බටන් එකක්. ඉතින් පුරවමු. එතකොට ඒකේ එනවා 4ට. හරිද? ඒකේ එනවා input type කියලා දාලා input type කියලා දාලා හරි. ඊට පස්සේ මෙතෙන්ට අපිට දාන්න පුළුවන් මොකද්ද? රේඩියෝ. බලන්න එයාගේ name එක ඒ ටිකත් මම දාන්න. name එක C type කියලා කියනවා. name එක C type. එකම රේඩියෝ බටන් වල, ඒ කියන්නේ එක කණ්ඩායමකට අයත් රේඩියෝ බටන් ඔක්කොගේම නම් මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ID එක goods. value එක මොකද්ද? goods කියලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න යටින් label 4 කියලා මොකද්ද දීලා තියෙන්නේ? goods කියලා තමයි දීලා තියෙන්නේ. label එක දීලා තියෙන්නේ නමට නෙමෙයි මොකටද? value එකට. ඒවා හොඳට ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ අපි අර ඉගෙන ගත්ත දේවල් ළමයි මේ වගේ ප්‍රශ්න හරහා තහවුරු කරගන්න. කන්ෆර්ම් කරගත්තාම වැඩි ලේසි. ඊට පස්සේ ඉතින් ඒකේ ඊළඟ එකටත් එන්න ඕනේ මේ කතාවම තමයි නේද? පහටත් එන්න ඕනේ මේ කතාවමයි. මොකද්ද? input type කියලා තියෙනවා. හරි. මේවා හොඳට කරන්න. දැන් මේවා කරන්න බැරි නම් ප්‍රශ්නයක්. හරි. මොකක්ද එන්නේ? රේඩියෝ. ඊට පස්සේ ඒකෙත් ඔයාලට පේනවා ඇති name එක C type කියලා දීලා තියෙනවා. බලන්නකෝ. එයාලගේ නම් ටික සමානයි. name එක C type. ඊට පස්සේ ID එක දෙනවා මොනවද? service කියලා. services. හරිද? ඊට පස්සේ value එකක් දෙනවා services කියලා. ඇයි මොකද්ද මේ value එකෙන් අපි දෙන්නේ? කියන්නකෝ. PHP ට මෙයාව තෝරලා submit කරොත් එimhe PHP ට යන්න ඕනේ අගය. මතකයි නේද? මෙයාව select කරලා submit කරොත් PHP ට යන්න ඕනේ අගය තමයි කාගෙන් දෙන්නේද? value එකෙන් දෙන්නේ. පැහැදිලි කතාව. right. ඊට පස්සේ label 4 ඒ කතන්දර ටික හරි අන්තිමේනම තියෙනවා. හරිද? 6යි 7යි දෙකම අපි එකට දාමු. 6යි 7යි දෙකම එකට දාමු.
ඒකේ තියෙනවා මොකද්ද input type එකක් කියලා එකක් දාලා input type එකක් කියලා එකක් දාලා මොකද්ද ළමයි ඒක බටන් එකක් නේද තියෙන්නේ මොකද්ද බටන් එක submit දැන් බටන් වර්ග කීයක් අපිට හම්බුණාද දෙකයිනේ මොනවද submit එකයි reset එකයි මෙයාගේ value එකකුත් දීලා තියෙනවා value එකේ දෙන එක තමයි මොනවා වෙන්නේද මාත් කතා කරා මොනවා වෙන්නේද බටන් එකේ දර්ශනය වෙන්නේ දැන් මෙයාගේ දර්ශනය වෙලා තියෙන මොකක් කියලාද submit කියලා ඒ හින්දා අනිවාර්යෙන් value එක submit වෙන්න ඕනේ හරි ඔච්චර කොබන් මේ හතම හරියයි දැස්සයි ඔයාලා දැන් හරි ඔය හතම හරින ලකුණු කීයක් තියෙනවද උඩ හතරක් තියෙනවා ඒක ලකුණු දෙකක් තියෙනවනේ දෙකෙන් බෙදෙනවනේ ඉතින් හරිද right දැන් වට එන්නේ ලකුණු හෙන පොඩි ප්‍රමාණයක් දැන් ලකුණු 4යි කියන්නේ ලකුණු 2යිනේ එතකොට ටයිම් එක මොනව කරන්න ඕනද හරි අඩු ප්‍රමාණයක් වැය කරන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ ලොකුවට තිබ්බහම සමහර ඒවා මේක කියවලා මුලින් ඉඳන් හිමීට ලොකු වෙලාවක් දාලා තමයි මොනවා කරන්නේද මේ ටික පුරවන්න හැබැයි බලද්දි ඒකට එන්නේ ලකුණු කීයයිද දෙකයි ලකුණු දෙක වැදගත් නැහැ කියනව නෙමෙයි නමුත් ඒ ලකුණු දෙකට ගැලපෙන කාලයක් තමයි මේකට මොනවා කරන්න ඕනේද යොමු කරන්න ඕනේ පේපර් එක ලියද්දී හරි ඒක යනවා මම ආසම කොටසට ඔන්න ඌව තමයි ගොඩක් අයට බැරි උපකල්පනක් තියෙනවා මේකේ නිගමනක් තියෙනවා දෙක මට කියන්න දැන් සමහර අය මේවා දන්නවා හැබැයි මොනවද ලියන්න බෑයිද උත්තරේ ගලපලා ලියන්න බෑ වෙන දේ දන්නේ මට කියන්නකෝ දෙක අහන්නේ මොකද්ද පරිශීලකයා පෝරමේ සබ්මිට් බොත්තම එබූ විට කුමක් සිදුවේද කියලා අහන්නේ මොනවද වෙන්නේ එවුනේ මොනවද වෙන්නේ මම ලියපු උත්තරේ කියපන් PHP කෝඩ් එක කරන්න නම් කොහොමද ලකුණු දෙන්නේ ඈ දැන් ෆෝම් එක උඩ බලන්න මට සාමාන්‍ය කියනකො මොකද්ද සබ්මිට් එකෙන් වෙන්නේ සබ්මිට් කරපුවම මොකද්ද වෙන්නේ ෆෝරමයෙන් එකතු කරගත්ත දත්ත ටික ඒකට සම්බන්ධ කරපවතින PHP ගොනුව වෙත ලබා දෙනවා දැන් මේකට සම්බන්ධ කරපවතින PHP ගොනුව මෙයාලා මෙන්ෂන් කරනවද නැද්ද මෙන්ෂන් කරනවනේ මොකද්ද PHP ගොනුව PHP ගොනුව අපි දෙන්නේ කවුරු යටතේද action යටතේනේ එතකොට බලන්නකෝ ෆෝම් එක මෙතඩ් එක post action එකත් එක්ක එයා දෙනවා ළමයි PHP ගොනුව මේ ඒතර ආ මේකට උත්තරේ ලියද්දී නිකම්ම PHP ගොනුව කියලා ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ දැන් ඔයාලට ওই ලකුණු වල කතන්දරේ අද හොඳටම තේරෙයි අද DFD එහෙම කරද්දී කොච්චර පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඕනේද කියලා හරිද එතකොට ඔයා මේක ලියන්න ඕනේ මෙන්න මෙහෙම එක පළවෙනි විකල්ප වාට ලියන්න පුළුවන් හරිද පළවෙනි විකල්ප වාට ලියන්න පුළුවන් පරිශීලකයා පෝරමේ සබ්මිට් බොත්තම එබෝ විට කුමක් සිදුවේද කියන තැන වාට ලියන්න පුළුවන් මෙහෙම පෝරමේන් එකතු කරගත් දත්ත මොකද්ද action page .php යන PHP ගොනුව වෙත යොමු කරනු ලබයි. ඔහම ලියන්න පුළුවන්. යොමු කරනු ලබයි. ඔන්න ඕවා ලියන්න තමයි හොඳ පුහුණුවක් ඕන. දෙවෙනි එක එහෙම නැත්තම් ඔයාලට ලියන්න පුළුවන් මොකද්ද? PHP කෝඩ් එක රන් වෙනවා කියන කතාව හරි. හැබැයි මේකට මොනවද කරන්න ඕනද? ගලපන්න ඕනේ. ඒතකොට ඔයාලට ලියන්න වෙන්නේ මොකද්ද කියන්නකෝ? action.page.php යන PHP කේතේහි පවතින action page.php යන PHP කේතේහි පවතින PHP කේත ක්‍රියාත්මක වීමට ආරම්භ වේ. PHP කේතයන් ක්‍රියාත්මක වීම ආරම්භ වේ. මතක තියාගන්න මෙන්න මේ කතාව. පේපර් එක කියන්නේ ප්‍රශ්නයකට අදාළව උත්තරයක් ලියද්දී හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න. හරිද? හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න. ඔයා දන්න දේ ලියුවට වැඩක් නැහැ. සමහරවිට උත්තරේ හොඳටම දන්නවද නැද්ද? දන්නවා. හැබැයි
එක ලකුණක් හෝ ලකුණු භාගයක්වත් අඩු නොවන අංග සම්පූර්ණ මට්ටමේ උත්තරයක් ගොඩනගා ගන්න එක තමයි වැඩි. දැන් සමහර වෙලාවට ළමයෙක් වාහිතනක මෙතන ලකුණක් තියෙනවා. මේකේ මාකින් එකේ වෙනම ලියලක් තියෙනවා. සමහරට ළමයෙක් දෙනවා PHP ගුණුව ක්‍රියාත්මක වෙයි. මුලිය තිබි. හැබැයි ඒකට වාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. කතාව එකමද නැද්ද? එකම. හැබැයි ප්‍රශ්නෙට අදාළ උත්තර නෙවෙනවා ලියලා තියෙනවා. දන්නේ කොහා ලියලා තියෙන්නේ. ඒවා දන්න එක ප්‍රශ්නේ තුල කතා කරන සංසිද්ධියට මොනවා කරගන්න ඕනේද? ගලපලා ලියන්න ඕනේ. ඒක හැම වෙලාවෙම මේක ඔළුවේ තියාගන්න. ඕනෙම එකකදී ඕනෙම ප්‍රශ්නකදී අයිටි වල එහෙමයි. ඔයා දන්න සංකල්පය ප්‍රශ්නය තුල එයා ගොඩ නගන සංසිද්ධියක් තියෙනවනේ. අන්නේ සංසිද්ධියට ගලපලා ලියන්න ඕනේ. ඉතින් ඔයා දන්න එක ලියන්න එපා. හැම වෙලාවෙම උත්සාහ කරන්න චූටි ලකුණු ප්‍රමාණයක්වත් අඩු නොවන මට්ටමේ අංග සම්පූර්ණ උත්තරයක් ලියන්න. අන්න ඒකට පොඩි thinking time එකක් හිතන්න ඕනේ වෙලාව තියාගන්න. හරිද? අන්න ඒවට තමයි time එක ඕනේ වෙන්නේ. ඒව හදා ගන්න දැන් මෙන්න මෙතන අපිට අලුත් දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. 3. ඔයගෙන් අහනවා input type text වෙනුවට input type එක text වෙනුවට input type එක මොකද්ද? email භාවිත කරොත්. භාවිත කිරීමේ වාසිය මොකක්ද කියලා. වාට මේකෙදි හම්බෙනව නේද තව input type වර්ග දෙකක් තුනක්. ඔව් අතන හම්බෙන හින්දා තමයි දාලා තියෙන්නේ. මෙහා ගන්න. අපිට හම්බුන input type මොනවද? අපිට මීට කලින් හම්බුන input type මොනවද? text එක. අය හම්බුනා මොනවද? password එක. අය හම්බුනා මොනවද? date කියන එක කෙනා. අය හම්බුනා මොකද්ද? time කියන කෙනා. ඔය ටික අපිට ප්‍රධාන වශයෙන් කතා කරේ මේ ඔය තනි line එකක් input කරද්දි. හරිද? ඊට පස්සේ මෙතන බලන්න ඔයාලට තව දෙන්නෙක් හම්බ වෙනවා. එකක් මොකද්ද input type එක email. අනිත් එක නම් මොකද්ද input type එක tell කියලා එකක් තියෙනවා. බලන්න කොහේ ගිහිලා tell කියලා එකක් තියෙනවා. ඒක දැන් ඔන්න highlight කරලා හරි තියාගන්න. හැබැයි ඒක ලිය වෙනවා යටි. input type එක tell කියලා එකක් තියෙනවා. tell TEL. tell එකේ මොකද්ද වෙන්නේ? මොකද්ද? contact number එකක් දුරකථන අංකයක් ඇතුළත් කරන්න අවස්ථාව ලැබීමක් තමයි සිද්ධ වෙන්නේ. input type එක tell කියන එකේ ටෙලිෆෝන් නම්බර් එකක් ෆෝන් නම්බර් එකක් ඉන්පුට් කරන අවස්ථාව ලැබෙනවා. මේ දෙන්නගේ වෙනස මට කියන්න බලන්න. ඉන්පුට් ටයිප් එක ටෙක්ස්ට් එකයි ඉන්පුට් ටයිප් එක මොකද්ද? ඊමේල් එකේ වෙනස. මොකක් වේද? ඉන්පුට් ටයිප් එක ටෙක්ස්ට් වෙනුවට ඉන්පුට් ටයිප් ඊමේල් භාවිත කිරීමේ වාසිය නැත්තම් ඒවා විශේෂ ප්‍රතිලාභ මොනවද? ඇට් ලකුණේ ඒක කියන්න බෑ හරියට දැන්. මොකද ලිව්වේ? කොහොමද ලියපේ? මොකද? දැන් උතන ලියද්දි තැනකට පරිස්සම් වෙන්න ඕනේ. වචනයක් තියෙනවා. එක වචනයක් හරි වැරදුනොත් ඒකේ ලකුණු වෙන්නේ නැහනේ. මේ දෙකේ ඇත්ත කතාව මොකද්ද? input type text කියන එකට තනි පේලියක ඕනෑම අනුලක්ෂණයක් මොනා කරන්න පුළුවන්ද? ඇතුළත් කරන්න පුළුවන්. ඒක ඉලක්කම් වෙන්න පුළුවන්, අක්ෂර වෙන්න පුළුවන්, සංකේත වෙන්න පුළුවන්. ඕනෑම මොකද්ද? අනුලක්ෂණයක් ඇතුළත් කරන්න පුළුවන්. එයා අහගන්න මම හොඳට අහගන්න. හැබැයි එයා ඇතුළත් කරන අගය මොනවා කරන්නේ නැද්ද? වළංගු කරන්නේ. මොනවද වළංගු කරන්නේ කියන්නේ? වැලිඩේට් කරන්නේ. වාට මතකද අපි කතා කරා data validate කරන methods ගැන? දත්ත වළංගු කිරීමේ ක්‍රම. සෑහෙන විභාගයට අහනවනේ. මොනවද දත්ත වළංගු කිරීමේ ක්‍රම? data validation method කියලා කියන්නේ. මොනවද? ලිද කියපන්කෝ. දත්ත වළංගු කිරීමේ ක්‍රම. කීයක් තිබ්බද? 3යි. මොනවද? පරාස පරීක්ෂාව රේන්ජ් චෙක් එක තිබ්බා. අය ඇති බව තත්ත්වීයතා පරීක්ෂාව කියලාත් කියන්නේ ඇති බව පරීක්ෂාවට. තත්ත්වීයතා පරීක්ෂාව හරිද? ප්‍රසන්ස් චෙක් එක. අය මොකද්ද? වර්ගයේ පරීක්ෂාව ටයිප් චෙක් එක. අන්න ඕව අහන්න පුළුවන්. ඔයා මේකට අනුබද්ධ කරලා අහනවා. දැන් මේ input type text එකේ input type email එකේ වෙනස වෙන්නේ ළමයි input type text එකේදී තනි තීරුවක ඕනෑම අනුලක්ෂණයක් නැත්නම් ඕනෑම අනුලක්ෂණ ප්‍රමාණයක් ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි input type email එකේදී එහෙම බෑ. ඇතුළත් කරන්නේ වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයෙන් පවතින දත්තයක්ද කියලා මොනා කරලා බලනවද? පරීක්ෂා කරලා බලනවා. මෙතන හැබැයි මෙහෙම දෙයක් මතක තියාගන්න. ඔයා ලිව්වොත් එහෙම
ඇතුළත් කරන දත්තය වළංගු ඊමේල් ලිපිනයක්ද ලෙසින් පරීක්ෂා කර බැලීම කියලා වාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? වළංගු ඊමේල් ලිපිනයක් කියන්නේ මොකද්ද? ඇත්තරම භාවිත වෙන ඊමේල් ලිපිනයක් වෙන්න ඕනේ. මෙයා එහෙම ඔයා ඇතුළත් කරන ඊමේල් ලිපිනේ ඇත්තරම භාවිත වෙන එකක්ද කියලා චෙක් කරනවද? නෑ. එහෙම චෙක් කරන්නේ නෑ. එයා බලන්නේ මොකද්ද? වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් තියනවාද කියලා. ඇට් ලකුණ තියනවාද? එහා පැත්තේ .com තියරි මොන හරි එකක් තියනවාද? ඩොමේන් එක. අන්න ඒවා තමයි බලන්නේ. අන්න එතන ඒ වගේ උත්තර ලියද්දි හෙනට පරිස්සම් වෙන්න ඕනද නැද්ද? පරිස්සම්. දැන් සමහර ළමයෙක් ලියනවා input type text එකේදී ඇතුළත් කරන දත්ත වළංගු කිරීමක් සිදු නොකරන අතර input type email එකේදී ඇතුළත් කරන දත්තය වළංගු email ලිපිනයක්ද ලෙසින් පරීක්ෂා කිරීමක් සිදු කරයි කියලා. ඒතර ඒක හරිද වැරදිද? ඒක වැරදි. ඇයි? වළංගු email ලිපිනයක් කියන කතන්දරේදී ඒ email ලිපිනේ අනිවාර්යෙන් මොනවා කරන්න ඕනද? වැඩ කරන්න ඕනද නැද්ද? වැඩ කරන්න ඕනේ. හැබැයි මෙයා email ලිපිනේ වැඩ කරනවාද මේක මේ වෙද්දි හදලා තියෙන email ලිපිනයක්ද කියලා චෙක් කරනවාද? එහෙම කරන්නේ නැහැ. එයා බලන්නේ මොකද්ද? වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් ආදානය කරන දත්ත මොනවා වෙනවද කියලා. පවතිනවද කියලා. අන්න ඒ වගේ තැන්වල මේකකින් ඉන්න ඔය ළමයිට ලකුණු අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි මොනවද? ඕවා. මොකද ඔයා දන්න එක ඔයා ලියලා එනවනේ. හැබැයි ඒකට බලද්දි ලකුණු ඇවිල්ලා නැහැ. ගොඩක් අය කියන්නේ ඊට වඩා ලකුණු එන්න ඕනේ. හැබැයි ඒ ඔයා ලියන්න ඕන එක නෙමෙයි ලියලා තියෙන්නේ ගොඩක් වෙලාවට. අර සමහරවල්ගේ වැරදි අකුරු වචන වැරදි. ඒ අය ලියලා තියෙන එකේ අදහස වැරදි. විභාග මානසික මට්ටම කියන්නේ අර වෙන ලෙවල් එකක් නේ නම් මෙතන හොඳට හිතලා කල්පනා කරලා ඒව කරන්න වෙනවා. හරි. රයිට්. අපි ලියමු මෙහෙම එකක් මෙතන. මාත් ලියන්න. ඒක මේ පොතේ ලියමු. පොතේ නෙමෙයි සෝරි අර කොලයක් ගන්න එකේ කොලේ ලියමු. හරි. ඔකට ලියන්න තියෙනවා. ආලියන්න මෙහෙම. input type text හිදී input type text හිදී input type text හිදී තනිතීරුවක ඕනෑම අනුලක්ෂණ කිහිපයක් තනිතීරුවක ඕනෑම අනුලක්ෂණ කිහිපයක් ඇතුළත් කිරීමට හැකියාව ඇත. තනිතීරුවක ඕනෑම අනුලක්ෂණ කිහිපයක් ඇතුළත් කිරීමට හැකියාව ඇත. පිටිපස්සේ කට්ටිය වෙවුලනවා ගල් වෙලා ලියන්නත් අමාරුයි AC අඩු කරන්න. ඔක අඩු කරන්න බෑ නේද මං හිතන්නේ. ඉස්සරහට එන්නේ නෑ. හරි. එක්සෑම් මාසකින් කල් ගිහින් කියන්නේ ඇත්තද දන්නේ. මාසෙන් කල් ගිහින් නෑ මං කල් යන්නේ. කල් ගියොත් ඉතින් අවාසිය කාටමද? ඔයාලටම තමා බලන්නකො. ඒක වාසියක් කරගන්න පුළුවන්. ඉතින් වෙන දෙයක් වුණාදී. මේ මං හිතන්නේ එක්සෑම් එක කල්යයි කියලා. හැබැයි මම දැක්ක ඉස්කෝලේ ගුරුවරු එහෙම දැඩි විරෝධයක් දාලා තිබ්බා විභාගේ කල් යවනවට. එක්සෑම් එක කල් යන්න ඕනේ නැහැ. එයාලා විරෝධතාවය දක්වලා තිබ්බේ රජය එක තීරණය කරන්නේ ටියුෂන් කට්ටියත් එක්ක කතා කරලා කියලා. එයාලත් එක්ක කතා කරේ නැහැ කියලා. කොහොම හරි මේ අර ඒකට පොඩි මොකක් ඉන්නවද? එයාලා විරෝධයක් දක්වලා තිබ්බා. මේ එහෙම විභාගේ කල්යා යුතු නෑ දවස් 200ක විතර ප්‍රමාණයක් අඩු වෙන්නේ කියලා. කියන්නේ සෙකන්ඩ් ශෛලියන ළමයිට ඒක චූටි කාලයක් කියලා. කොහොම හරිද මමත් ඉන්න මතේ මේ රජය කලින් කියපු හින්දා කලින් කිව්වනේ. ඔක මාස 2කට 3කට කලින් කිව්වනම් පොඩි ප්‍රශ්නයක් තියෙන. හැබැයි අවුරුද්දකට විතර කලින් කිව්වනේ දගොස්වල විභාගේ තියෙනවා කියලා. ඒ හින්දා විභාගෙත් තියයි. අනේකද ඔක පිළිවෙලක් වෙන්න ඕනේද නැද්ද කියන්නකො. වෙන්නමත් ඕනේ. ඉතින් ඒක අවාසිත උඹලා පොඩ්ඩක් විඳගනින්. ඒක ලොකු දෙයක් නෑ. හරි. ඒ හින්දා මේ නෑ ඉතින් දැනටත් ඔයාලට කොහොමවත් අවුලක් නෑ ළමයි. ඔක අවුලක් වුණොත් අවුලක් වෙන්නේ මොන ළමයිටද? ඔය මේ මැත් සයන්ස් කරන අයට. උන්ගෙන සිලබස් එකේ එන පත සිලබස් එකක් තියෙන්නේ. ඔයාලගේ එහෙම ලොකු සිලබස් නෑනේ. එහෙම නෑ නේද? IT වල එහෙම නෑනේ. IT වල මාස දෙකකින් වුණත් ළමයෙක්ට සිලබස් එක කවර් කරගන්න පුළුවන්. බැරි නෑ පුළුවන්. එතකොට මේ අද වැඩ පටන් ගන්න එකේකට උනත් වැඩක් කරගන්න පුළුවන් IT වල ඇත්තටම. ලොකු දෙයක් නෑනේ. හරි මේ
input type text හිදී තනි තීරුවක ඕනෑම අනුලක්ෂණ නැත්නම් අනුලක්ෂණ කීපයක් ඇතුළත් කළ හැක. ඕනෑම අනුලක්ෂණ කීපයක් ඇතුළත් කළ හැක. එහිදී ඇතුළත් කරන අනුලක්ෂණ මොනවාද යන්න එහිදී ඇතුළත් කරන අනුලක්ෂණ මොනවාද යන්න ඇතුළත් කරන අනුලක්ෂණ මොනවාද යන්න මොනවාද යන්න මොනවාද යන්න වළංගු කර බැලීමක් එනම් පරීක්ෂා කර බැලීමක් සිදු නොකරයි. වළංගු කර බැලීමක් එනම් පරීක්ෂා කර බැලීමක් සිදු නොකරයි. වළංගු කර බැලීමක් එනම් පරීක්ෂා කර බැලීමක් සිදු නොකරයි. පරීක්ෂා කර බැලීමක් සිදු නොකරයි. සිදු නොකරයි. හරි. ඊට පස්සේ ඇතුළත් කරන අනුලක්ෂණ මොනවාද කියලා බලන්න වළංගු කිරීමක් නැත්නම් පරීක්ෂා කිරීමක් සිද්ධ කරන්නේ. right එතන නමුත් input type email හිදී නමුත් input type email හිදී නමුත් input type email හිදී ඇතුළත් කරනු ලබන අගය ඇතුළත් කරනු ලබන අගය වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් පවතින්නේද ලෙසින්. ඇතුළත් කරනු ලබන අගය වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් පවතින්නේද ලෙසින්. වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් පවතින්නේද ලෙසින් පරීක්ෂා කර බලනු ලබයි. වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් පවතින්නේද ලෙසින් පරීක්ෂා කර බලනු ලබයි. පරීක්ෂා කර බලනු ලබයි. right වළංගු ඊමේල් ලිපිනයක ස්වභාවයකින් පවතින්නේද ලෙසින් පරීක්ෂා කර බලනු ලබයි. right මේ ඔතන යටින් පොඩි පොයින්ට් එකක් මේ මට ගන්නකො input type password එකේදී පරීක්ෂා කිරීමක් කර දැන් ඔය මෙන්න මේක අහන්න පුළුවන්. මෙන්න මේ වගේ ළමයි ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. හරිද? මේ සාමාන්‍ය දැන් වෙන නිකන් ජෙනරල් ෆෝම් වල සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ෆෝම් වල ඇප්ලිකේෂන් ෆෝම් එකකට පාස්වර්ඩ් එකක් දාද්දී ඒ පාස්වර්ඩ් එක ඇතුලේ කැපිටල් අක්ෂර සිම්පල් අක්ෂර ඉලක්කම් සංකේත තියෙනවද නැද්ද තියෙන්න ඕනේ කියනවනේ. ඒකත් වැලිඩේට් එකක් නේ වැලිඩේට් කිරීමක් නේ. ඒ වැලිඩේට් කිරීම ඉන්පුට් type පාස්වර්ඩ් එකේදී කරනවද නැද්ද? කරනවද? කැපිටල් අක්ෂර සිම්පල් අක්ෂර නෑ. ඒ වැලිඩේට් කිරීම කරන්නේ කවුද? PHP වලින් පුළුවන් කරන්න. if එකක් දාලා බැයිද බලන්න? පුළුවන්. ඒ වැලිඩේට් කිරීම කරන්න වෙනම ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ. එක්කෝ ඒකට JavaScript පාවිච්චි කරන්න පුළුවන්. JavaScript වලට ඉගෙන ගන්න නෑනේ. එහෙම නැත්තම් මොන වගේම පුළුවන්ද? PHP වලින් පුළුවන්. ඒකට වෙනම කෝඩ් එකක් ලියන්න ඕනේ. input type password එකේදී දත්ත වැලිඩේට් කිරීමක් කරන්නේ නැහැ. හරිද? right. ඔයකත් ඔතන පොඩි පොයින්ට් එකක් දාලා ලියන්න input type password තුලදීද මෙලෙසින් දත්ත පරීක්ෂා කිරීමක් සිදු නොකරයි කියලා. input type password තුලදීද මෙලෙසින් දත්ත පරීක්ෂා කිරීමක් සිදු නොකරයි. ටෙස්ට් කරන්නේ input type password තුලදීද මෙලෙසින් දත්ත පරීක්ෂා කිරීමක් සිදු නොකරයි. මෙලෙසින් දත්ත පරීක්ෂා කිරීමක් සිදු නොකරයි. පරීක්ෂා කිරීමක් කරන්නේ. හරි. input type password තුලදීද මෙලෙසින් දත්ත පරීක්ෂා කිරීමක් සිදු නොකරයි.
සිදු නොකර. හරි. right. ඊට පස්සේ හරි. right. ඔන්න එතකොට ඒ කාරණාවත් හරි. කොහොමද මේක පැහැදිලිද? තේරෙනවනේ කතන්දරේ. හරිනේ. ඒකේ 4 බලන්නකො ළමයි. ඒක මරු එකක්. 4. ඒක ඔයාලට දෙන්නෙම මේ අනුමාන කරලා ලියන්න කියලා. හේතුව ඒවා මොනා කරන්නේ නැද්ද? ඔය අපි සිලබස් එක කොච්චර 100%ක් කම්ප්ලීට් කරා. විභාගෙට ප්‍රශ්නයක් දෙකක් ඔතනින් අපි ඉගෙනගෙන නැතිව එනවමද නැද්ද? එනවම තමයි. අනුමාන දැන් මේක උනත් දෙන්න ඔයාලට මොනවා කරලා ලියන්නද? අනුමාන කරලා ලියන්න. හේතුව ඔයගේ ඕක තව එන්න පුළුවන් ආකාර තියෙනවා. ඒතකොට අර ඒ වෙලාවේ ප්‍රැක්ටිකලි වාට එක අසයින් කරලා මොනවා කරගන්න වෙනවද? හිතලා ලියන්න වෙනවා. එහෙම එනවමයි. කොහොම වුණත් එනවා. හරිද? 4 බලන්න. මම ඒකක ගොඩක් ප්‍රශ්න කරන්නේ ප්‍රශ්නවලදී ওই වගේ ගොඩාක් ඒවා කවර් වෙනවා. සාවලට ඒක අර ගලපගෙන හිතන්න පුළුවන් වෙනවනේ. මේ මොකද්ද 4 ටැග් එක මම සම්පූර්ණයෙන් ලියන්නම්. මොකද්ද ඉන්පුට් ටයිප් එක? එයා පැතිලන තමයි. ඉන්පුට් ටයිප් එක මොකද්ද? ටෙලිෆෝන් නම්බර් එක. හරිද? ඉන්පුට් ටයිප් එක ටෙලිෆෝන් නම්බර් එකක්, ටෙල් එකක්. ID එක මොකද්ද? name. ඒකේ ගොඩාක් ඒවා දීලා තියෙනවානේ. මම ඒ ටික දෙන්න. හරිද? අපි ඒක එකින් එක කතා කරමු. ඔයත් ඒ ටැග් එකම ලියා ගන්නකො උතනින්. සම්පූර්ණයෙන් අහපව කොලේ. ඒ ඉන්පුට් ටයිප් ටෙලිෆෝන් කියන සම්පූර්ණ ලයින් එකම කොලේ ලියන්න. ඉන්පුට් ටයිප් එක දෙනවා මොකද්ද? ටෙල් කියලා. ID එක මොකද්ද? ෆෝන්. ID එක ෆෝන්. name එකත් ෆෝන්. මම හැම වෙලාවෙම ඉස්සලත් කියවාට ID එකයි name එකයි මොනවා වෙන්න පුළුවන්ද? සමාන වෙන්න පුළුවන්. අහන එක්කෙනා උත්තර දෙන්න. size එක 10 කියන්නේ මොකද්ද? කියපන් මේක ඔබන කටේ නැත්තම් මහුල. size එක 10 මොකද කරන්නේ? ඇහුන්නේ නැහැ. මොකමද? size එක මොකද ගන්නේ? මොකද කියන්නේ? අංක 10ක් ඇතුළත් කරන්න පුළුවන් කියලාද කියන්නේ? එහෙනම් මොකද ගන්න size එක? පල්ලපංකෝ ඉතින්. මොකද? උපරිම 10යි මොනවද? ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් අපි ඇතුළත් කරන්න පුළුවන් උපරිම අගයක් නෙමෙයි. මොකද්ද? ඇතුළත් කරන අගයන්ගෙන් එක වෙලාවක දර්ශනය කරන්නේ ඉලක්කම් අනුලක්ෂණ කීයයිද? 10යි කියන එක. උපරිම අගය හදන්නේ මොකෙන්ද? මොකෙන්ද? පැටර්න් එකක් දන්නේ උඹ දන්නේ? මොකෙන්ද දන්නේ? මොකෙන්ද? අයි මැක්ස් වලින් බලන්න ටියුට් එකේ දුන්නේ නැද්ද කියලා දුන්නා නේද මං ඒ ටික? දීලා තියෙන කොහමද HTML ටියුට් එකේ තියනවා නම් ගන්න ෆෝම් HTML ෆෝම් ටියුට් එක. බලන්න ඒක දීලා නැද්ද කියලා. යකෝ ඒවා පාඩම් කරපන් ඒවා තමයි විභාගෙට එන්නේ. ඇයි මුන් ඒවා බලන්නේ නැහැ නේ. බලපන් ඔය චූටි ඒවා එන්නේ. බලන්න මම ඉන්පුට් ටයිප් ටෙක්ස්ට් එක යටතේ එහා පැත්තේ දීලා නැද්ද කියලා ඇට්‍රිබියුට් ටික. තියලා නේද? ඒක තියලා නේද? hina වෙනවාද? බලපන් සයිස් උත් තියෙනවා මොකක්ද තියෙනවද? මැක්ස් එකක් තියෙනවනේ. එහා පැත්තේ අපි ලිව්වා. ඔය එහා පැත්තේ පිටත් ලියලා තියෙනවා. ලියලා තියෙන්නේ. මේ ඒවා බලන්නේ ඒවා තමයි එන්නේ. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් ජෙනරල් ෆෝම් එකක් හදාගන්න එක දැන් ඕනේ ළමයෙක්ට කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. HTML වලින් ඇඩ්වාන්ස් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් දැන් අවධානය දෙන්න ඕනේ චූටි මොන කොටස් වලටද? තියරි කොටස් වලට. ඒ ටික ඉස්සලා කොට දාගන්න. ඒක පොඩක් අර දැන් අර යන රටාව තේරුම් අරගෙන වැඩ කරන්නේ. හරි අපි ලියමුකෝ. සයිස් එක 10යි කියනවා. මෙන්න මෙහෙම දේවල් ටිකකුත් දෙනවා. මේ බලන්න. පැටර්න් කියලා එකක් දෙනවා. හරි මේ බලන්න.
pattern කියලා එකක් දෙනවා. බිඳුවේ ඉඳලා 9 දක්වා මෙහෙම දීලා 10ක් මෙහෙම දෙනවා. දැන් මේවාලට උපකල්පනය කරන්න වෙනවා. ටයිටල් එකකුත් දෙනවා. ටයිටල් එක මොකක් කියලාද කියන්නේ? invalid මොකද්ද? telephone number. invalid telephone number. ඊට පස්සේ තව එකක් දෙනවා. මොකද්ද? required එකේ මොකද්ද වෙන්නේ? මම එකක් දීලා තියෙනවා ඔයාලට. මොකද්ද required එකේ වෙන්නේ? දත් ඇතුළත් කිරීම අනිවාර්ය කිරීම. හරි. අපි දැන් මේ එකින් එක චුට්ටක් කතා කරමු. input type එක tell එකෙන් මොකද්ද වෙන්නේ? input type tell අලුත් එක. මොකද්ද වෙන්නේ? දුරකථන අංකයක් ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම. දුරකථන අංකයක් ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම. හරිද? මේකේ මතක තියාගන්න input type tell එකට ඇතුළත් කරන්න පුළුවන් මොනවා විතරද? මොනවා විතරද? ඉලක්කම් විතරයි. ඒතකොට ඒක පොඩ්ඩක් ලියන්න. මේකට ඇතුළත් කළ හැක්කේ pattern එකක් නැතත් හරිද? මේකට ඇතුළත් කළ හැක්කේ බිඳුවේ සිට 9 දක්වා අංක පමණයි. කොහොමත් ඉතින් ඒවනේ අංක දක්වා අංක පමණයි. input type text එක. මේකට ඇතුළත් කළ හැක්කේ බිඳුවේ සිට 9 දක්වා අංක පමණයි. අංක පමණයි. ID එක name එක අවුලක් නැහැනේ. size එක 10යි කියන එකේ අදහස. මොකද papers කරන එකේ වාසිය. size එක 10. මොකද අදහස? ඇතුළත් කරන අනුලක්ෂණ වලින් එක්වරකට දර්ශනය වන්නේ අනුලක්ෂණ 10ක් පමණි. ඒක හරියට ලියන්න. ඇතුළත් කරන අනුලක්ෂණ වලින් එක්වරකට දර්ශනය වන්නේ අනුලක්ෂණ 10ක් පමණි. අනුලක්ෂණ 10ක් පමණි. ඇතුළත් කරන අනුලක්ෂණ වලින් එක්වරකට දර්ශනය වන්නේ අනුලක්ෂණ 10ක් පමණි. අනුලක්ෂණ 10යි. ඇතුළත් කරන අනුලක්ෂණ වලින් එක්වරකට දර්ශනය වන්නේ අනුලක්ෂණ 10ක් පමණි. අනුලක්ෂණ 10යි දර්ශනය වීම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අය මොනවාද? ඇතුළත් කරන අනුලක්ෂණ වල එක්වරකට දර්ශනය වන්නේ අනුලක්ෂණ 10ක් පමණි. ඊළඟ එක තමයි වැදගත් එක්කන. මේක ඉතින් දැක්කහම හිතන්නත් පුළුවන් ඈ. මොකද්ද? pattern එක වාට දීලා තියෙනවා බිඳුවේ ඉඳන් 9 දක්වා සහ කීයද? 10. මේවා දැන් මේ අපි උගන්වන්නේ මොකේ ආපු හින්දාද? පේපර් එකේ ආපු හින්දානේ. නැත්තම් වා කිසිම දැනක අඩුම තරමේ W3 ස්කූල් එහෙමවත් ගිහින් බලන්න මේ වගේ ඒවා එන්නේ නැහැ. මේවා ඇතුලේ මොනවා කරලා තියෙනවද? හංගලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම ටෙලිෆෝන් නම්බර් එකක් දාපුවමයි මෙහෙම එකක් දාන්න ඕනේ නෑ. මොකද ටෙලිෆෝන් නම්බර් එකේ කොහොමද තියෙනවනේ මොනවා විතරද? ඉලක්කම් විතරයි. 10ත් වැලිඩේට් වෙනවා සමහරවිට. බ්‍රවුසර් එකත් එක්ක වෙනස් කරගන්න පුළුවන් ඒක. ඒතර මේ වගේ එකකදී වා දැන් මෙයාලා මේ බලන්නේ වා මේක පාඩම් කරලා තියෙනවද කියන එක නෙමෙයි. මොකද්ද? ඔයාට කෝඩ් එක දැක්කම අර සංසිද්ධියත් එක්ක මේක හිතා ගන්න පුළුවන්ද කියන එක. ඒ චෙක් කරන්නේ ඒක. එහෙම නැත්නම් ඔයා මේක පාඩම් කරලා තියෙනවද කියන කාරණාව නෙමෙයි. එහෙම ඒවා එන්න පුළුවන්ද බැයිද? පුළුවන් ඈ. ගොඩක් වෙලාවට HTML වලදී වගේ එන්න පුළුවන්. HTML වලදී එන්න පුළුවන්. තොරතුරු පද්ධති වලදී එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා නිකන් ඒක හිතා ගන්න ඕන රයිට්. මෙන්න මේක වෙන්නේ නැති නිකන් ගලපලා තේරුම් ගන්න ඕනේ. අන්නේ ගලපලා තේරුම් ගැනීමේ හැකියාව තමයි මෙතනදී යාලා මේ චෙක් කරලා බලන්නේ. මේක තේරෙනවනේ සාමාන්‍යයෙන් දැකපු ගමන් මොනවද මෙතනදී වෙන්නේ? මොනවා කිරීමද පැටර්න් එක බිඳුවේ සිට 9 දක්වා අනුලක්ෂණ ඇතුළත් කළ ආදානය කළ හැකි අතර නැත්නම් බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් පමණක් ආදානය කළ හැකි අතර අනිවාර්යෙන් අනුලක්ෂණ කීයක් තියෙනවද? 10ක් පැවතිය යුතුයි. දැන් මේ මෙහෙම එකක් හිතන්නකෝ. දැන් මෙහෙම ප්‍රශ්නයක් කියලා 10 තියෙනවනේ. අදහසක් තියෙනවා අනුලක්ෂණ කීයක් තියෙනවද? 10ක් තියෙන්න ඕනේ. දෙක ලියන්න විදි දෙකක් තියෙනවනේ.
අනිවාර්යෙන් අනුලක්ෂණ 10ක් පැවතිය යුතුයි කිව්වොත් ඊට වඩා අඩු වෙන්න බෑ. අනුලක්ෂණ 10ක් අවම වශයෙන් පැවතිය යුතුයි කිව්වොත් ඊට වඩා අඩු වෙන්න පුළුවන් මේ ඊට වඩා අඩු වෙන්න බෑ. sorry අනුලක්ෂණ 10ක් අවම වශයෙන් පැවතිය යුතුයි කිව්වොත් 10ට වඩා වැඩි වෙන්න පුළුවන්ද බැයිද? වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වචන දාද්දී එන පරිස්සමෙන් ඔක ලියන්න තියෙන හොඳම විදිය මොකද්ද? මොකද්ද? පොයින්ට් දෙකකට ලියන්න. මොකද්ද පොයින්ට් දෙක? බිඳුවේ සිට 9 දක්වා මොකද්ද? ඉලක්කම් පමණක් ඇතුළත් කළ හැක. ඉලක්කම් පමණක් ඇතුළත් කළ හැක. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් පමණක් ඇතුළත් කළ හැක. ඊට පස්සේ 10ට ලියන්න ඉලක්කම් 10ක් පැවතිය යුතුය. ඉලක්කම් 10ක් පැවතිය යුතුය. කොහොමද එක හරියයි? දෙපැතුස 1 2 3 4 4 5 ලියලා තින්නේ. අන්න ඒව තමයි දැන් ඔයාලට තේරෙනවද අර බහුතරය අතුස්සනෙක වගේ අඩු වෙනවා කියලා. ඒ දන්න දෙකක් තමයි ඔයාලා හැම වෙලාවෙම ඔළුවේ හිතාගෙන ඉන්න ඔයාලා ඉගෙනගත්ත දේවල් වලට විතරයි ඔයාලා උත්තර ලියන්න ඕන. උඹලා ඊට පස්සේ ඔහම ප්‍රශ්නයක් ආපු ගමන් අපිට බයිනෝ එහෙම එකක් උගන්නලා නැහැ නේ. හරි සමහර වෙලාවට හොඳට උත්තර ලියන්න පුළුවන්කම තියෙද්දිත් එයා ඒක ඉගෙනගෙන නැහැ නේ කියලා හිතන්නේ නැහැ එතනින් යාට. හරි. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් පමණක් ඇතුළත් කළ හැක. ඉලක්කම් 10ක් පැවතිය යුතුය. ඔහම ලියාගත්තා නම් හරි. ඊළඟ එකත් මරු එකක්. ඒක නම් හිතන්නත් බෑ. ඒක නම් දැනන් ඉන්න ඕනේ ටයිටල් එකේ. මේකේ තව තියෙනවනේ. මේකේ ටයිටල් එකේ අදහස මොකද්ද? ඔන්න බලන්න දැන් මෙයාගේ ටයිටල් එකේ අදහසයි යට එකේ ටයිටල් එකේ අදහසයි වෙනස් වෙනවා. දැන් මෙයාගේ ටයිටල් එකේ අදහස මොකද්ද? ටයිටල් invalid ටෙලිෆෝන් නම්බර් කියලානේ තියෙන්නේ. මෙයාගේ ටයිටල් එකේ අදහස මොකද්ද? මොකද්ද වෙන්නේ? ඉහත පරීක්ෂා කිරීම දෙක මොන වුණොත්ද? වැරදුනොත් නැති ඉහත පරීක්ෂා කිරීම දෙක නැත්නම් ඉහත ලක්ෂණ දෙක සැපුරුවේ නැත්නම් දර්ශනීය විය යුතු පණිවිඩය. එතකොට ඒක දානවා මෙහෙම ඉහත පරීක්ෂා කිරීම දෙක දැන් මේක තැනේ විදිහට වෙනස් වෙනවා ටයිටල් එක. ඉහත පරීක්ෂා කිරීම ද්විත්වයට අදාළව දත්ත නොපැවතිය හොත් ඉහත පරීක්ෂා කිරීම දිත්තේට අදාළව දත්ත නොපැවතිය හොත් දර්ශනීය විය යුතු පණිවිඩය. දර්ශනීය විය යුතු පණිවිඩය. ඉහත පරීක්ෂා කිරීම දිත්තේට අදාළව දත්ත නොපැවතිය හොත් දර්ශනීය විය යුතු පණිවිඩය. ඉහත පරීක්ෂා කිරීම දිත්තේට අදාළව දත්ත නොපැවතිය හොත් දර්ශනීය විය යුතු පණිවිඩය. දර්ශනීය විය යුතු පණිවිඩය. හරි. right. මේකේ කතාව. ඊට පස්සේ ළමයි required කියන එක ID එක මොකද්ද? එකක් දෙමු අපි. required. ඒක input type එකක් නෙමෙයි නිකන් command එකක් වගේනේ යන්නේ. required කියන එක අදහස මොකද්ද? දත්ත ඇතුළත් කිරීම මොනවා කරනවද? අනිවාර්ය කරයි. දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි. දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි. දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි. networking වල ping trace rt ip config හදාගත්තද note එක? කොහමද හදපයි? හදුවානේ. සාමාන්‍ය MCQ එක කොහමද හදපයි? හද සමහර රිංග පණ්ඩෙස්ස ගැන හිමීට හැංගිරම කියන එක. යකෝ ඒවා කරපන්. මම මේ සෙනසුරාදා චූටි වැදගත් එකක් කරා මොකද්ද? අර්ධා කලක දෙකකින් කොහමද එක බලපුවයි?
අර්ධාකලක දෙකකින් පූර්ණාකලකේ ගොඩනැගීම. ඒව නම් චූටි ඉතින් ඒවා නිකන් රෙකෝඩින් බලම දාලා තිබ්බ නේද? දැන් මේ නේද දාලා තිබ්බනේ? අර්ධාකලක දෙකකින් පූර්ණාකලකේ ගොඩනැගීමද? දාලා තියෙනවා. එකක් පොඩ මැදින් ඩිස්කනෙක්ට් වුණා. මම අහපුවා ලින්ක් ටික දාන්න. ඒ වගේ රෙකෝඩින් දෙනවා බය වෙන්න එපා. කියන්නේ ඒ වගේ මේ රෙකෝඩින් නිකන් ගෲප් එකකට දානවා. නිකන් ඉන්න වෙලාවක බලන්න. ඔය පාඩම් කළා මහන්සුනවා වගේ වෙලාවක. පොඩක් බලන්න එතකොට. ඇයි? තරවුලන්නේ නේ. හරි මේ ඔන්න දැන් මේකේ ටයිටල් එක වා හිතුවේ කොහොමද? හරි මේ බලන්න. මේකේ ටයිටල් එක හිතුවේ කොහොමද මේ බලන්න. මේකේ ටයිටල් එක හිතුවේ දැන් මෙතන පරීක්ෂා කිරීමක් තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේ පරීක්ෂා කිරීම ෆෝල්ස් වුණොත් අසාර්ථක වුණොත් දර්ශනය වෙන්න ඕනේ පණිවිඩය තමයි ඔයාලට මෙතන මොනවා කියලා දෙන්නේද? ටයිටල් කියලා දෙන්නේ. යට එක බලන්නකෝ. යට IMG SRC කේතපේලියේ කේතපේලියේ ටයිටල් 10 ටයිටල් සමානයි 10 හිල් ස්ට්‍රීට් කැඩ්නි භාවිතය අරමුණහන්. හරිද? ඔන්න අපි ඒ ටැග් එක ලියමු. ඇත්තට මේකේ මේ ටයිටල් එක දීලා තියෙන IMG එකේ නෙමෙයි මොකද්ද? ඒ ටැග් එකේනේ. නමුත් අපි දෙකම පොඩ්ඩක් නෝට් කරගමුකෝ. ඔන්න මෙහෙම නෙන්න වැඩි. ඒ ටැග් දෙකත් අපි ලියමු අපිට ඒක වැදගත් හින්දා. හරි. ඔයාලට තේරෙන්න ඕනේ එක පේපර් එකක් කරා අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මාර ගොඩක් තියෙනවා කියන එක. මේ අද පේපර් එකට නම් MCQ එකට අද Python ප්‍රශ්න චුට්ටක් තියෙනවා හැබැයි. කොහොමද Python එකපාරක් කරපයි? ඒ ෆුල් පේපර් වලට Python නොදා බෑ නැත්තම් DRAM එහෙම අඳින්න පුරුදු වෙන්නේ නැහනේ. ඒ හින්දා දන්නේ නැති අය දන්න විදිහට කරන්න බලන්න. PHP වල දැනුමින් කරන්න පුළුවන්. PHP වල අපි වයිල් එකේම කතා කරානේ. ඒ දැනුමින් කරන්න පුළුවන්. ඒ ලොකු දෙයක් නෑ. කෝඩ් ලියන්න නෑනේ. හැබැයි ලියන්න බලන්න මොකද මම ෆුල් පේපර්ස් වලට Python දානවා දැන් මේ නැත්තම් මේ ප්‍රශ්න මදිනේ ප්‍රැක්ටිස් කරන්න බෑනේ. අර ෆුල් පේපර් එකේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා අපිට ඊළඟ සතියේ කොහොමත් Python පටන් ගන්න පුළුවන් නේ. දැන් අද අපි context diagram DFDT එක කරනවා. අද අපි 3 වගේ වෙන කයයි 2:45 වගේ වෙන කයයි. ඊට පස්සේ 3ට පේපර් එක දෙනවා 3:05 ලියන්න. මේ තොපි පේපර් ලියන අඩුයි නේද? දැන් ගිය සතියේ පේපර් එකේ චූටි ප්‍රමාණය ලියලා තිබ්බේ. කොහොමද කියන්න ඕනේ ඒක? ඔළුවෙන් හිටගෙනද? දැන් පේපර්ස් ලියපන්. පේපර්ස් ලියන්න නැතුව ලකුණු හැදෙන්නේ නෑ. ඒක කොච්චර කිව්වත් ඔයා තේරුම් ගන්න නෑනේ. හරිද? අර ශනික කම්මැලිකමකට ප්‍රතිචාර දක්වන්න එපා මේ වෙලාවේ අපරාධෙනේ. එන්නම ගොන් තීරණයක් ආවේ පේපර්ස් නොලියන එක නම්. මේ අද පේපර් එකේ සාමාන්‍යයෙන් ලකුණු 40 වගේ උඩින් තියාගන්න බලන්න. ඒක ලේසි පේපර් එකක්. උඩ ටික මාර ලේසි. ඒ කියන්නේ සාමාන්‍ය උඩ ටික කියන්නේ මේ ඔය ප්‍රශ්න 30ට 35ට එනකන් ටිකේ ලකුණු වලට සාමාන්‍යයෙන් වරද්ද ගන්න නැතුවම ගන්න පුළුවන්. අද MCQ එක නේ දෙනවා කිව්වේ. සෙකන්ඩ් එක දෙන්න පුළුවන් MCQ එක ලියමු අද වෙලාවෙම දිනනවා. ඒ හින්දා මේ පුළුවන් තරම් ලකුණු ප්‍රමාණය චුට්ටක් උඩ රේන්ජ් එක තියාගන්න බලන්න. හරි. රයිට්. මේකේ ටැග් දෙක මොකද්ද? IMG SRC සමානයි ඔන්ලයින් ළමයිට පේපර් එක මම හිතන්නේ හෙට ලියන්න පුළුවන්. හෙට ඉඳලා ලියන්න පුළුවන්. flag.jpg alt එක සමානයි මොකද්ද දෙන්නේ? Central Province flag width එක 50යි මුකුත්ම නොදී 50 කියලා දීලා තියෙන්නේ. height එක 40යි. ආමනේ තියෙන්නේ. මේ මට මේකේ දේවල් ටික චුට්ටක් කෙලින්න. මේකේ ටයිටල් එක නෑ. ටයිටල් එක තියෙන AHREF එකේ. නමුත් එයාලා අහන්නේ IMG එකේ කියලා. හරි මට මේකේ කියන්නකෝ මේ මෙන්න මේක. මෙහෙම දුන්නොත් ඔයාට උපකල්පනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. IMG SRC එකත් එක්ක නිකම්ම ඉමේජ් එකේ නම දුන්නොත් ඔයාට උපකල්පනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? HTML ගොනුවයි ඉමේජ් එකයි දෙකම තියෙන්නේ එකම ෆෝල්ඩර් එකේ. මොකද තැන් දෙකක තිබ්බොත් අතෙන් යන්න ඕනේ මොකක්ද දෙන්න ඕනේද? පාත් එක දෙන්න ඕනේ. එතකොට මෙහෙම තිබ්බ ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ HTML ගොනුව සහ
HTML ගොනුව සහ flag.jpg යන ෆොටෝ එක නැත්නම් flag.jpg යන image එක එකම folder එකක් තුල පවතී. එකම folder එකක් තුල පවතී. හරි එකම folder එකක තියෙනවා. හරි. මෙතන alt එකේ අදහස මොකක්ද? alt එකේ idea එක. alt කියන්නේ මොකක්ද? alternative කියන එකක්නේ. මේක අපි කිව්වා. මම මේ කියපුවා තමයි මතක් කරන්නේ. මොකද්ද මෙතන alt එකේ අදහස? image එක load නොවුනොත් යම් හේතුවක් මත image එක වෙබ් පිටුවට load නොවුනොත් දර්ශනය වෙන්න ඕනේ message එක පණිවිඩය. ඒකත් අපි note කරගමු. යම් හේතුවක් මත image එක load නොවුනොත් දර්ශනීය විය යුතු පණිවිඩය. යම් හේතුවක් මත image එක load නොවුනොත් දර්ශනීය විය යුතු පණිවිඩය. හරි. width එකේ මොකද්ද? width එකේ මොකද හදන්නේ? මොකද්ද? image එකේ පළල. මේකට ප්‍රතිශත ලකුණක් දැම්මොත් මොනවා වෙයිද? 100%. මෙතන නිකන් 50 40 නේ දාලා තියෙන්නේ. 50 40 දැම්ම මම පික්සල් කියලා ගන්න. මෙතන මම ප්‍රතිශත ලකුණක් දැම්මොත් මොනවා වෙයිද? ඒ කියන්නේ මම මෙහෙම 50 දානවා වෙනුවට දානවා මෙහෙම එකක්. 100%යි width එක. මෙහෙම දැම්මොත් මොනවා වෙයිද? මොකද්ද වෙන්නේ? ප්‍රතිශත ලකුණ දැම්මොත් ඒ වෙන්න පුළුවන් නේ. මොනවද වෙන්නේ? වෙබ් අඩවියෙන් සමස්ත පළලෙන් 150ක් තුල මොනවද දර්ශනය වෙනවද? image එක දර්ශනය වෙනවා. ඒකත් අපි නිකන් ඕන්න ලියලා තියාගමු මෙහෙමම දාලා. මෙලෙසින් ලබා දුන්නොත් හරි. වෙබ් අඩවියේ සමස්ත පළලින් 150ක් තුල image එක දර්ශනය වේ. හරි. මෙලෙසින් ලබා දුන්නොත් වෙබ් අඩවියේ සමස්ත පළලින් 150ක් තුල image එක දර්ශනය වේ. හරි. height එකත් එතකොට එහෙමම දෙන්න පුළුවන් ඈ. මට නිකන් අර අදහසක් ගන්න 150 වගේ එකක් දීලා ප්‍රශ්නයක් ගෙවුවොත් එහෙම මෙලෙසින් ලබා දුන්නොත් වෙබ් අඩවියේ සමස්ත පළලින් 150ක් තුල image එක දර්ශනය වේ. හරි 150ක් ඇතුළේ image එක දර්ශනය වෙනවා. right. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ අහන ටැග් එක තියෙනවා. මේක ඉස්සලා නෝට් එකක් දාගන්නකො.
හරි. right. දැන් මේකේ ඊට පස්සේ ප්‍රශ්න අහන එක තියෙනවා. මොකද්ද ප්‍රශ්න අහන්නේ? IMG SRC කේතපේලී මේ අර ටැග් එක ලියලා ඉන්නම. ඊට පස්සේ මොකද්ද AHREF කියලා. මෙහෙම දාලා තියෙනව නේද? AHREF කියලා දාලා ඒකේ දානවා මොකද්ද? https:// කියලා www.cpa.lk මේ ඒකේ දෙනවා ටයිටල් එක 10යි මොකක් කියලාද? Hill Street 10යි Hill Street සහ මොකද්ද? Candy කියලා දෙනවා. 10යි Hill Street Candy. ඊට පස්සේ ඒක දෙනවා Central Province Consumer Affairs කියලා එකක් දීලා. Central Province Consumer Affairs කියලා දීලා. Central Province Consumer Affairs කියලා දාලා /a කියලා දාලා. හරි. දැන් මේකේ ලොකු අවුලක් නැහැනේ. A කියන්නේ hyperlink එකක් හදන්න පාවිච්චි කරන කෙනා link එකක් හදන්න HREF එකෙන් මෙන්න මෙයා තමයි link වෙන්නේ. title එකෙන් මොකද්ද වෙන්නේ කියලා මෙතනදී අහනවා දැන්. කලින් title එකේ කතාවයි මෙතන title එකේ කතාවයි වෙනස් වෙනවා. හරිද? කලින් title එකේ උනේ අර කලින් කරන පරීක්ෂා කිරීම false වුණොත්. හරිද? කලින් කරන පරීක්ෂා කිරීමට වළංගුනේ නැත්තම් මෙයාලා මොනවා වෙන එකද? ඒ පණිවිඩය දර්ශනය වෙන එකනේ. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? මේ title එකේදී. මොකද්ද වෙන්නේ? මෙතනදී. දැන් කලින් එකට ගලපගෙන මෙයාම හදා ගන්න වෙනවා. මෙතනදී මොකද්ද වෙන්නේ? අදහසක් කිය. මෙතන title එකේ මොකද්ද වෙන්නේ නැත්තේ? කියපන්කෝ. මොකද්ද වෙන්නේ? මෙතනදී වෙන්නේ හරිද? mouse cursor එක මේ mouse cursor එක Central Province Consumer Affairs යන කොටසට ලං කළ විට එහෙම නැත්නම් mouse cursor එක link එක වෙතට ගෙන ගිය විට හරි. ඒ කියන්නේ link එක ක්ලික් කරන්න link එක උඩට අරගෙන යනවා. mouse cursor එක link එක වෙතට ගෙන ගිය විට දර්ශනීය විය යුතු පණිවිඩය. අමතර තොරතුරු ලෙසින් දර්ශනීය විය යුතු පණිවිඩය එහෙම දාමු. විට අමතර තොරතුරක් ලෙසින් දර්ශනීය විය යුතු පණිවිඩය. හරි. mouse cursor එක link එක වෙතට ගෙන ගිය විට අමතර තොරතුරක් ලෙසින් දර්ශනය වෙන්න ඕනේ පණිවිඩය. අමතර තොරතුරක් ලෙසින් දර්ශනය විය යුතු පණිවිඩය. ඒතර mouse cursor එක අරන් ගියපුවාම අමතර තොරතුරක් විතර මේක දර්ශනය වෙනවා. හරි. ඔන්නතරේ ප්‍රශ්න සෑහෙන දේවල් ටිකක් තිබ්බා. පොඩ ඔළුවේ තියාගන්න ඕනේ මේ. හරි. ඊට පස්සේ ඔන්න අපි Python ප්‍රශ්න හතරක් තියෙන. මේ ප්‍රශ්න හතර සාකච්ඡා කරන්න යම් පට ගාලා. හරි. සාමාන්‍යයෙන් Python ප්‍රශ්න සාකච්ඡා කරනවා කියලා කියන්නේ දැන් අර MCQ වල එන ලකුණු ටික කොහොමද ගන්න ඕනනේ. සහ මෙයාලට දාලා DRAM ටික අඳින්න පුරුදු වෙන්න ඕන. ඔයාලා මේ concept දන්නවා දැන් PHP වලදී කතා කරා එකපාරක් Python කරද්දිත් එයාලා දන්නවා. එකපාරක් Python කරද්දි දැනගත්තේ නැතත් අවුලක් නැහැ මේකෙන් කරන්න පුළුවන්. දැන් ඔයා මේ ප්‍රශ්න ටික හරියට තේරුම් ගත්තොත් අද full paper එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. බය වෙන්න එපා. හරි. ප්‍රශ්න හතරන්නේ තියෙන්නේ. ඉක්මනට කතා කරමු.
හරි. right. බලන්න පළවෙනි එකේ තියෙනවා A I සමානයි 1යිලෝ මේ Python වලදී commands ඉවර කරන්න අපි සංගල බලන්න මේ colon දානවද semicolon දාන්නේ නැහැ නිකම්ම ලියන්නේ. හැබැයි Python වලදී alignment වැදගත්ද නැද්ද? වැදගත් ඈ. එහෙට මෙහෙට කරලා ලියන්න බෑ. කෙලින් ලියන්න ඕනේ. ඇතුලේ කට්ටිය ඇතුලේ ලියන්න ඕනේ. ඒතර මෙතෙන්ද කෙලින් එනවා while එක. ළමයි එතන bracket එකක් දාගන්නකො අපි සාමාන්‍යයෙන් bracket දාන්න ඕනේ. කුඩාද සමානද බලනවා පහට PHP වලදී සංගල වරහන වගේ Python වලදී දාන්නේ double dot එකක්. while එක යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒවා අනිවාර්යයෙන් while ට ඇතුල් කරලා ලියන්න ඕනේ. PHP වලදී echo එක වගේ තමයි Python වලදී පාවිච්චි කරන්නේ මොකද්ද? print එක. ඒක විතරයි වෙනස. I සමානයි I ධන 1යි. දැන් මෙතනදී මෙයාලා while යටතේ ඉන්න කට්ටිය හින්දා මේ while ට ඇතුල් කරලා ලියලා තියෙන කට්ටිය තමයි while ට ඇතුළේ ඉන්නේ. මෙයාලා තමයි නැවත නැවත ක්‍රියාත්මක වෙන්න ඕනේ. while එක වැඩ කරන්නේ කොහොමද? PHP වලදී වගේම තමයි. අපි PHP වලදී මේවා කතා කරාද නැද්ද? කතා කරානේ. කොහොමද while එක වැඩ කරේ? ආගත්තා. කොහොමද while එක වැඩ කරේ? while එකත් එක්ක තියෙන condition එක check කරලා බලනවා. ඒක හරිනම් මෙයා යටතේ තියෙන එක එකපාරක් වැඩ කරනවා. අය උඩට යනවා. while යටතේ තියෙන condition එක check කරලා බලනවා. true නම් වැඩ කරනවා. අය උඩට යනවා. අන්න ඒ වගේ මෙයා නිවැරදිව පවතින තාක්කල්, මෙයා සත්‍ය වෙලා පවතින තාක්කල්, එයා යටතේ තියෙන උපදේශ ටික නැවත නැවත ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද මේ කතාව? හරි. දැන් අපි මොකද්ද කරන්නේ මෙතන? DRAM එකට යනවා. පළවෙනි ලයින් එක එක්සිකියුට් කරනවා. I කියලා විචල්ලයක් හැදෙනවා. I ට අදාළව ආදේශ වෙනවා 1. while I කියන කෙනා පහට කුඩාද සමානද කියලා බලනවා. I ගියාගේ 1යිනේ පහට කුඩායි. එහෙනම් print කරනවා I ව. මෙතනින් ගන්නම් output එක. මම මේ චූටි සංකල්ප මතක් කරන්නේ. මේක කොහොමද වැඩ කරන්නේ? මෙයා කොහොමද වැඩ කරන්නේ? මෙයාගේ ඉස්සල්ලාම වැඩ කරන්නේ මොකද්ද? ඕනෙම programming language එක ආදේශ කිරීමේ ලකුණු තිබ්බොත් ඉස්සල්ලාම වැඩ කරන්නේ මොන පැත්තද? සාමාන්‍ය programming language එකක් වැඩ කරන්නේ උඩින් ඉඳන් පහළට වමේ ඉඳලා දකුණටනේ. හැබැයි ආදේශ කිරීමේ ලකුණක් තිබ්බොත් දකුණු පැත්තේ තියෙන අංක ගණිතමය කාර්යය සිද්ධ වෙලා එයාගේ ආදේශ වෙනවා වම් පැත්තේ තියෙන විචල්‍යයට. වමේ ඉඳන් දකුණට කියන්න එපා. වමේ ඉඳන් දකුණට කිව්වොත් එකටයි එකතු වෙනවා වගේ අදහසක් නෙන්නේ. එකතු වෙන්නේ අයිට එක තමයි. ඉස්සල්ලාම වැඩ කරන්නේ දකුණු පැත්තේ තියෙන අංක ගණිතමය කටයුත්ත. දකුණු පැත්තේ තියෙන අංක ගණිතමය කටයුත්ත ක්‍රියාත්මක වෙලා ඒකෙන් ලැබෙන උත්තරේ වම් පැත්තේ තියෙන අගයට ආදේශ වෙනවා. ඒතර මෙතන අයිට එකයි එකට එකක් එකතු වුනහම අයි ගියාගේ 2 වෙනවා. අය ගිහින් චෙක් කරලා බලනවා 2 5ට වඩා කුඩාද? කුඩායි. එහෙනම් print කරනවා අයිව 2යි. Python වල තව පොඩි වෙනසක් තියෙනවා. මම මේවා කියන්නේ. PHP වල එක print එකකට එක echo එකකට පස්සේ ඊළඟ echo එක දුන්නොත් කොහොමද එන්නේ? එක line එකකට නෙන්නේ. පහළට ගන්නව නම් අපි මොකක් දාන්න ඕනද? BR එක දාන්න ඕනේ. Python වල එහෙම නැහැ. Python වල එක print එකකට පස්සේ ඊළඟ print එක නිකම්ම දුන්නොත් automatically ඉන්නේ පල්ලෙහා line එකෙන්ද නැද්ද? පල්ලෙහා line එක. ඒක අපිට වෙනස් කරන්න පුළුවන් n කියලා command එකක් පාවිච්චි කරලා. ඒකත් මෙතනදී හම්බ වෙනවා අපිට. ඒතකොට මම කියන්න. හරිද? ඒතකොට දෙවෙනි print එකේ ඉන්නේ යට line එකේදී 2යි. අයි ට එකක් එකතු වෙනවා අයි 3යි. ගිහින් බලනවා 3 5ට වඩා කුඩාද? කුඩායි. print කරනවා අයිව 3යි. මෙතෙන් එකක් එකතු වෙනවා 4යි. උඩට යනවා 4 5ට වඩා කුඩාද? කුඩායි. print කරනවා අයිව. මෙතෙන් එකක් එකතු වෙනවා 5යි. අය උඩට යනවා 5 5ට වඩා කුඩා නැහැ. හැබැයි මොනවා වෙනවද? සමානයි. සමානයි නම් මෙයා වැඩ කරනවා. print කරනවා අයිව 5යි. අයිට එකක් එකතු වුණාම අයි 6 වෙනවා. චෙක් කරලා බලන උඩට ගිහලා 6 5ට වඩා කුඩාද නැහැ. සමානද නැහැ. මේක false වුණාම නැවත නැවත ක්‍රියාත්මකව නවත්තනවා. ඒතර output එක එන්න ඕනේ පල්ලෙහාට ලියලා තියෙන්න ඕනේ. 1 2 3 4 5 කියලා. කොබන් එක හරියි. හරි. මම මේ චූටි කෝඩ් ටිකක් දෙන්නේ. ඒතර හොඳට මතක් වෙන්න හින්දා. දැන් අය කතා කරද්දි කතා කරගෙන යමු. b නම් සමානයි 2යි while නම්ගේ වැලියු එක කුඩාද සමානද බලනවා 2ට. ළමයි බ්‍රැකට් එකක් දාගන්න. ඊට පස්සේ ඒකේ print කරනවා නම්ව. මේ ඔක්කොම simple අකුරු ඈ. Python කියන්නේ case sensitive ද නැද්ද? case sensitive ඈ. capital simple mix වුණොත් වැරදි. ඊට පස්සේ නම් සමානයි නම් ධන 2. හරිද? right. අපි DRAM එක අඳිමු.
මෙයාගේ DRAM එක ගත්තාම මෙතෙන්ට එනවා num ගේ value එක 2යි. check කරලා බලනවා 2යි දෙන්නේ. sorry. මෙතන එන්නේ 10යි නේ. 10. 2 කියන එක නා 10ට වඩා කුඩාද කියලා. ඔව්. එහෙනම් මෙයා වැඩ කරනවා. print එනවා num 2යි. 2ට 2ක් එකතු වුණාම 4ක් වෙනවා. අය උඩට ගිහින් check කරලා බලනවා. නම් කියන එක නා 10ට වඩා කුඩායිද? ඔව්. 4 10ට වඩා කුඩායිනේ. ඔව් නම් මෙයා වැඩ කරනවා. print එනවා නම් 4යි. එයාට 2ක් එකතු වෙනවා. 6ක් වෙනවා. අය උඩට යනවා. 6 10ට වඩා කුඩාද? ඔව්. එහෙනම් print එනවා නම් 6යි. එයාට 2ක් එකතු වෙනවා. මෙයා 8ක් වෙනවා. අය උඩට යනවා. 8 10ට වඩා කුඩාද? ඔව්. එහෙනම් print වෙනවා නම් මෙයාට 2ක් එකතු වෙනවා. මෙයා 10 වෙනවා. 10 10ට වඩා කුඩාද? නෑ. හැබැයි මොනවා වෙනවද? සමානයි. print වෙනවා නම් 10යි. 2ක් එකතු වුණාම මෙයා 12 වෙනවා. උඩට යනවා 12 10ට කුඩත් නෑ, සමානත් නෑ. මේක false වුණාම නැවත නැවත ක්‍රියාත්මක වීම නතර කරනවා. කොබන්න ඒකත් හරියි. ඒකත්. C. හරි. එතකොට C වෙන කෙනාගේ කාරණාව වෙන්නේ හරි. count ගේ value එක 5යිලු. මට මේ C ගේ චූටි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දන්නවා ඉතින්. count ගේ value එක 5යි. while වෙනම වමනාවෙන් ලියන්න මේක ලියන්නේ Python කියන එක ඔළුවේ තියාගෙන count කියන කෙනා විශාලද සමානද බලනවා 5ට. බලන්න ඒක print එක තියෙන්නේ while ට යටතේ. print කරනවා කවුද? count. count සමානයි count ඍණ 1. හැබැයි ළම ඊළඟ print එක තියෙන while ට කෙලින්. මෙන්න මෙතනින් තමයි තියෙන්නේ. print කරලා තියෙනවා blast off කියලා. දැන් මට කියන්නේ මේකේ while යටතේ නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ මොන විධාන ටික විතරද? මොකද්ද? while ට ඇතුලේ තියෙන විධාන ටික විතරයි. මේ ටික විතරයි. මෙයා while යටතේ පාලනය වෙනවද? නෑ. මේක කවදා හරි දවසක ක්‍රියාත්මක වෙලා ඉවරුණාට පස්සේ තමයි එතනින් පල්ලෙහා තියෙන මෙයාලව ක්‍රියාත්මක කරන්න මොනා කරන්නේද? පටන් ගන්න. මතකයිනේ? හරි. එතකොට දැන් අපි මේකේ DRAM එක අඳිමු. හරිද? DRAM එක අඳිද්දි count ගේ අගේ 5යි. count කියලා විචාරයක් හැදිලා 5ට ආදේශ වෙනවා. මෙතනින් චෙක් කරලා බලනවා 5 5ට වඩා විශාලද? නෑනේ. සමානයිද? මෙතන එක තියෙන්නේ sorry. count ගාගේ එකට වඩා count විශාලද? එහෙනම් විශාලයිනේ. ඔව්. වැඩ කරනවානේ. එතකොට මොකක්ද වෙන්නේ? print වෙනවා, output වෙනවා count 5යි. 5න් එකක් අඩු වුණාම 4යි. අය උඩට යනවා. එකට වඩා 4 විශාලද? විශාලයි. print කරනවා count 4යි. මෙයා 3 වෙනවා. අය උඩට යනවා. එකට වඩා count විශාලද? විශාලයි. print වෙනවා count 3යි. count ගෙන් එකක් අඩු වුණාම 2යි. අය උඩට යනවා. හරිද? ඊට පස්සේ 2 එකට වඩා විශාලයි. print වෙනවා එහෙනම් count 2යි. count ගෙන් එකක් අඩු වුණාම 1යි. අය උඩට යනවා. count වඩා එකට වඩා එක විශාල නැහැ. හැබැයි මොනවා වෙනවද? සමානයි. print වෙනවා count ගෙන් එකක් අඩු වුණාම බිඳුව වෙනවා. අය උඩට යනවා. බිඳුව එකට වඩා විශාලත් නැහැ, සමානත් නැහැ. මෙයා ක්‍රියාත්මක කරන එක නතර කරනවා. මෙයාගේ නැවත නැවත ක්‍රියාත්මක වීම නතර වුණාට පස්සේ එතනින් පහළට තියෙන ටික වැඩ කරනවා. print වෙනවා blast off කියලා. එහෙනම් එතන print වෙනවා blast off. කොහොමද ඒක හරියයි? හරි. අන්තිම එක. හරි. D ආයේ පොඩි කතාවක් තියෙනවා බලමු. i සමානයි 1යි
total සමානයි බිඳුවයි while I කුඩාද සමානද 5ට බ්‍රැකට් එකක් දාගන්න. total සමානයි total ධන I. I සමානයි I ධන 1යි. while ට කෙලින් තමා තියෙන ළමයි print එක print කරනවා. උද්ෘතකම ඇතුලේ තියෙනවා total is කියලා double dot එකක් තියලා කමාවක් දාලා total ගේ අගේ. කොහමද තියෙන්නේ? හරි. මොකද්ද වෙන්නේ කියන්නේ? ඔන්න මේකේ DRAM එක අඳිද්දී I ගේ අගයක් එනවා 1යි. total කියලා විචල්යක් හැදෙනවා. total ගේ අගේ බිඳුවයි. while 5ට වඩා I කුඩාද කියලා බලනවා. 5ට වඩා I කුඩාද? ඔව් I ගේ අගේ 1යිනේ. 5ට වඩා කුඩායි. එහෙනම් මෙයා වැඩ කරනවා නැවත නැවත. total සමානයි total ධන I බිඳුවට එකක් එකතු වුනහම total ගේ අගේ 1 වෙනවා. I ගේ අගේ එකකින් එකතු වෙනවා. I යනවා. I ගේ අගේ 5ට වඩා කුඩාද බලනවා. කුඩාද නැද්ද? කුඩායි. total එකතු වෙනවා I ගේ අගය. 1ට 2ක් 3යි. I ට එකක් එකතු වෙනවා I 3 වෙනවා. I යනවා. I ගේ අගය 5ට වඩා කුඩාද බලනවා. කුඩායි. total එකතු වෙනවා I ගේ අගය 6යි. I සමානයි I ධන 1 කියන්නේ I ට එකක් එකතු වුනහම කීයද? 4යි. I යනවා. 4 5ට වඩා කුඩාද? කුඩායි. total සමානයි total ධන I 6යි 4යි 10යි. I ට එකක් එකතු වුනහම 5යි. I යනවා. I 5 5ට වඩා කුඩා නැහැ නමුත් මොනවාද? සමානයි. total සමානයි total ධන I 15යි. මෙයාට එකක් එකතු වෙනවා 6යි. I යනවා. 6 5ට වඩා කුඩාත් නැහැ මොනවා නැද්ද? සමානත් නැහැ. මේක false වුනහම while යටතේ තියෙනවා නැවත නැවත ක්‍රියාත්මක කිරීම නතර කරනවා. මෙතෙන්ට එනවා print වෙනවා. මේ බලන්න output එක එන විදිහ. උද්ෘතකම ඇතුලේ තියෙන එක ඒ විදිහට මෙනවා මොකද්ද? total is කියලා double dot එකකුත් එනවා. මොකද උද්ෘතකම ඇතුලේ double dot එකකුත් තියෙනවනේ. කමාවෙන් හිස්තනක් එනවා. total ගේ අගය කීයද? 15යි. කොහොමද හරි? හරි. ඔන්න ඒතර උතනින් coding paper 1 එක හරි. හරි. අර ගියා පටන් ගනිමු. 11ට දෙන්න. 11ට දෙන්න 11ට දෙන්න. මේ ඔයාලා 7ට විතර එන්න. අද 7:00 නේද දුන්නේ පේපර් එක. කොහොමද 4 ආපුවේ? 7:00 දැන් මේ 4 එන්න බැරි හින්දා. දැන් උදේම පේපර් එකේ යන හින්දා චුට්ටක් ටයිම් එක හදාගමු මේ ඔන්ලයින් ළමයින්වත් 4 විතර පේපර් එක ලියන්න ලෑස්ති වෙන්න. මේ ෆිසිකල් ලයි මම කෝඩින් පේපර් එක 4 දෙන්න කමන්නේ. ඒතර 8ට සාකච්ඡා කරන්න මොනවා කරන්න පුළුවන්? 8යි කාලෙට විතර සාකච්ඡා කරන්න පටන් ගන්න පුළුවන්. ඇයි නෑ? ඉතියා කොහොමද? මම 8:00 දාලා තිබ්බ 8:45ට කතා කරනවා වගේ අදහස. 4 දෙන්න 7 ඒතර අපි 8යි කාලෙ විතර පටන් ගමු. නෑ මම වෙලා යන්නේ නෑ මං එනවා හිටපන්කෝ. හරි. මේ දැන් ඔක ඉන්ටර්වල් එකක් දුන්නොත් එimhe ඕක අතරමැදින් දෙන්න මුල් ටික කරලින් චූට් එකක්නේ. ටියුට් එක ගන්නකො. context diagram DFD වල. මේ ඕකේ. හරි. 11ට දෙන්න ඉන්ටර්වල් එකක් ඈ. ඒතර බැලන්ස් වෙනවනේ. 11 ඉඳන් 11:20 වෙනකන් දීලා
11 මාර කියමු 11 මාන්නකන් දීලා හරි මෙයාග දැන් අපි ඔතනදී කතා කරන්නේ අන් මේ ඔතනින් පටන් ගන්න ළමයි මේ ඒ කෑ ගන්නෑ තොරතුරු පද්ධති පාඩම හරි එතකොට අන් ටියුට් හම්බුනේ තේරෙනවද උස? අල්ල පොඩ බල්ල දෙන්න. හරි. ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ කෑ ගහන්නේ ඒ ළමයි. මේ හරි කතා නවත්තන්න. ටියුට් එක හරි කතා නවත්තන්න පොඩ්ඩක්.